ඒ අපිට මේ අද දවසේ තියෙන්නේ අපේ සිලබස් එකේ වැදගත් පාඩම අනිත් ඒවා වැදගත් නැහැ කියන නෙමෙයි. හරි. වින්න භාග කියන පාඩම තියෙනවා. හරි. වින්න භාග. හරි. වින්න භාග. හරි. ඒතර බලන්න ඉස්සර ගන්නේ වින්න භාග. වින්න භාග නම් ගන්න වින්න නේ ගන්න ඉතින්. දැන් අපි දැන් බීජීය භාග කියනවනේ. ඒක ඔයගොල්ලෝ ඉගෙන ගන්න අපි මතකයි වීජීය භාග එකතු කිරීම අඩු කිරීම උන්ට මතක් කරලා දුන්නානේ මම යුතුයකමක් විදියට නේ. ඒ වගේ වීජීය භාග ගත්තොත් හරිනේ අපිට ඕන විදියකට ගන්න හැකියි. ඒ වගේ වීජීය කියන්නේ වීජීය දැන් මේ වගේ එකක් අපි කියන්නේ වීජීය භාගයක් කියන්නේ නෑ ඔය වගේ එකකනේ. ඒ වගේ එක කියන්නේ වීජීය ප්‍රකාශන. එතන මේ වගේ කියන්නේ වීජීය ප්‍රකාශන නේ. ඒ වීජීය ප්‍රකාශන දෙක කොහොම බෙදීමක් විදියට සම්බන්ධ කරලා ඒකට තමයි අපි කියන්නේ වීජීය භාගය. එතන හරේ සහ ලාභේ ගත්තොත් වීජීය ප්‍රකාශන තියෙනවා. එතන මෙන්න මේ වගේ වීජීය භාග වලට අපි ගණිතයෙන් කියන්නේ මේවට ඔයගොල්ලෝ මෙතෙක් කාලේ වීජීය භාග කියලා. එතන මෙන්න මේ වගේ වීජීය භාග වලට කියන තව නමක් තියෙනවා. පරිමේෂිත කියලා. හරි. පරිමේෂිත. දොර වගේ එකක් කියන්නේ පරිමේෂිත. හරි. ඊට ගොඩක් උන කදාගන්නේ වීජීය භාග කියන නමින් නෙවෙයි පරිමේෂිත කියන නම. ඒකට අදාළ මේක කරන්න ඕන හරි ඔය මොනවා කිව්වත් මේ වීජීය භාගයක් තමයි කියන්නේ. හරි. දැන් අපි වීජීය භාග එකතු කිරීම සහ අඩු කිරීම කරලා තියෙනවානේ. ඒ වගේ වීජීය භාග එකතු කිරීම සහ අඩු කිරීම කරලා තියෙනවා. මේ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය හොයාගෙන මේ කුඩා පොදු ගුණාකාරය කියන්නේ මේ දෙන්නම සමාන කරන්න පුළුවන් කුඩා මගය කියන එකනේ. මේ දෙන්නම සමාන කරන්න පුළුවන් කුඩා මගය. ඒතර කුඩා පොදු ගුණාකාරය කියලා කිව්වේ ඕකනේ. ඔය දෙන්න ගුණිත හැම වෙලේම තියෙන එක ඔක්කොම ගුණිතේ නෙමෙයි කුඩා පොදු ගුණාකාරය. හරි. එතකොට දැන් අපි ඒතර මේක නේ දැන් මේ දෙන්නම මේ අගයට තමයි සමාන වෙන්නේ. ඒතර මෙයා මේ අගයට සමාන කරන්න අපි මෙයා වැඩි කරලා තියෙන භාගයට. x දාන දෙකෙන් එන භාග තුල්‍ය භාග කරනවා. මේකේ ලාභයත් වැඩි කරන්න ඕන භාගයට. x දාන දෙකෙන් නේ. ඒතර එක x දාන දෙකෙන් වැඩි කරොත් x දාන දෙකම තමයි යන්නේ. නේ. ඒතර මෙයා මේ අගයට සමාන කරන්න මේක වැඩි කරලා තියෙන භාගයට. x දාන එකෙන් කර මේක උඩට වැඩි වෙන්න ඕන. x දාන එකෙන් කර දැන් මෙතන ලකුණ අපි සලකන්නේ මෙයාටයි කියලා ලකුණක් විදියට. එහෙමනේ නේ. ඉතල ඉන්න දෙක වැඩි කරනකොට x දාන එකෙන් නේ වැඩි කරලා එතන මෙතන වරහන් නිවන් කරා වෙනවා ඍණ 2යි x එකන මේ x එකතු කරා ඍණ x වෙනවා. මෙතන ඍණ 2 එනවා මේකට එකතු කරා කැපිටල් යනවා නේ. එහෙනම් ලාභී ඒ කියන්නේ තවත් අපිට පරිමේෂිතයක් හැදුණා නේ. පරිමේෂිත දෙකක් එකතු කරාම තව පරිමේෂිතයක් හැදුණා. දැන් ඔයාලගේ කවුරු හරි කෙනෙක් මෙන්න මෙයා පෙන්නලා ඇහුවොත් මෙන්න මෙයා පෙන්නලා ඇහුවොත් මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. දැන් නැත්නම් ලැබෙන්නේ හරිනේ. කිනම් පරිමේෂිතවල එකතුවකින්ද කියලා ඇහුවොත් මේ පරිමේෂිතය ලැබෙන්නේ කිනම් පරිමේෂිතවල එකකින්. දැන් අපිට උගන්වන්නේ සාමාන්‍ය භාග, සාධාරණ භාග තියෙනවනේ ඒක කියවනේ. ඒකක භාග, වීජීය භාග ගොඩක් තියෙනවනේ. ඒ කවුරුද අපිට ප්‍රශ්නයක් ඇහුවොත් මෙන්න මේ පරිමේෂිතය හැදෙන්නේ කිනම් භාග වලින්ද කියලා අපි මොකද්ද දෙන්න උත්තරේ? මේ පරිමේෂිතය හැදෙන්නේ කිනම් භාග වලින්. මෙතන බෝඩ් එකකින් පේන්නම තියෙනවා මොකද්ද? එන්න මේ භාග දෙකකින් නේ. ඒ කියන්නේ මේ දැන් මේක මේ භාග දෙක අඩු වෙලා තමයි මේක හැදිලා තියෙන්නේ. හරි. ඒතර අන්න ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් උත්තරේ දැන් මේ පරිමේෂිතය හැදෙන්නේ මේ 1 x ධන 1 කියන භාගයේ 2 x ධන 2 කියන භාගයේ අඩු වෙලා තමයි මේක හැදිලා තියෙන්නේ. හරි. ඒතර මෙන්න මේ දෙන්නට අපි කියනවා මෙන්න මේ පරිමේෂිතයේ භින්න භාග කියලා. හරි. හරි. භින්න භාග. හරි. එහෙනම් අපිට දෙන්නේ
මේ වගේ සරල භාග ටිකක් එකතු කරපු කෙනෙක් තමයි දෙන්නේ. හරිද? දීලා අපි අහනවා මේ මෙයා හැදිච්ච දීපු භාග සංඛ්‍යාව නැත්නම් පරිමේ සිතේ හැදෙන්නේ කිනම් පරිමේ සිත වලින් දෙකයි. අන්නේ සිත ටික හොයන එක තමයි භින්න භාග වෙන් කරගන්න. ඒතර භින්න භාග වෙන් කරනකොට දැන් ඔයගොල්ලෝ මේ පරිමේ සිත හැදෙන්නේ. ඒතර භාග සංඛ්‍යා කීයක් සම්බන්ධ වෙලාද හැදෙන්නේ එතකොට? දෙකක් නේ. ඒතර මේ භාග සංඛ්‍යා දෙක මොනවද කියන එක මෙතන යටින් කියන්න පුළුවන් නේ. මේ පොඩක් උඩ තමයි කියන්න බැරි. යට නම් කියාගන්න පුළුවන්. නේ. ඒතර මේක හැදෙන්නේ හරය x ධන 1 වන භාගයකුයි නේ. හරය x ධන 2 වන භාගයකුයි එකතු වෙලා හරි අඩු වෙලා හරි. ඔය දෙකේ එකක්. අපිට එකතු වෙලා අඩු වෙලා කියලා මේක දැන් විතර නම් පේන නිසා කියන්න පුළුවන් එහෙම. දැන් මම ඔයාලට මෙහෙම තව ප්‍රශ්නයක් කියනවා. දැන් මෙහෙම පරිමේය සිතයක් දීලා එතකොට මම අහනවා මේක හැදෙන්නේ මොන භාග ටික සම්බන්ධ වෙලාද? නැත්නම් සමහර එකතු වෙලා දෙන්න පුළුවන් අඩු වෙලා දෙන්න පුළුවන්. හරි. මම අහන මොන භාග ටික එකතු වෙලාද? නේ? දැන් මම අහන්නේ කිනම් භාගවල එකතුව කියලා. අනිත් කිනම් භාග කියන එක තමයි අහන්නේ. කිනම් කියන වචනේ. නේ? එතකොට මේක හැදෙනවා නැත්නම් භාග කීයක් සම්බන්ධ වෙලා? දෙකක් නේ. දෙකක්. මොකද මේ භාග ටික? භාග දෙකේ හරය කියන්න පුළුවන් නේ. මොන හරයක්ද? x ඍණ එක හරය කියන එකයි x ධන දෙක හරය කියන එක. හරි. එතකොට දැන් අපිට කියන්න පුළුවන් මේක හැදිලා තියෙන්නේ x ඍණ එක හරය කියන භාගයකුයි තව x ධන දෙක හරය කියන භාගයකුයි සමහරකට එකතු වෙලා හැදෙන්නත් පුළුවන්. අඩු වෙලා හැදෙන්නත් පුළුවන්. ඒක අපි 100% කියන්න දන්නේ නෑ. නමුත් අපි නිකන් හිතමු එකතු වෙලා හැදෙනවා කියලා නේ. දැන් ලවයන් දෙක කියන්න පුළුවන්. පුළුවන්. මේකට 2යි දාලා මේක 2 දාන්නවද? එහෙම දාන්න බෑනේ නේ. ඒක දැන් ලවයන් දෙක හොයා ගන්න හැටි තමයි අපි මෙතෙන්ද ඉගෙන ගන්න තියෙන්නේ. හරි. ලවයන් දෙක හොයා ගන්න. එතකොට දැන් අපි මේක වෙන් කරන්නේ උදේ සාමාන්‍ය භාග වලට. මොනවද සාමාන්‍ය භාග කියන්නේ? අපි ඉතින් සාමාන්‍ය භාග කියලා කියන්නේ මොනවද කියන්නේ? හරයට වඩා ලවය අඩු වෙන්නේ නේ. දැන් 5 3 නේ. 4 කොයි වගේ නේ සාමාන්‍ය භාග. දැන් අපි 5 4 කියලා කිව්වොත් ඒකට කියනවා සාමාන්‍ය භාගය. නේ කියලා කියනකො. විෂම භාගයක් නේ. එතකොට ඒකට සාමාන්‍ය භාග. සාමාන්‍ය භාග අපි ගන්නේ හරයට වඩා ලවය කොහොම වෙන්නේ? අඩුයි. එතකොට කොහොමද මේ බීජීය භාග වල සාමාන්‍ය භාග වෙන්නේ? දැන් බීජීය භාග හදලා තියෙන මේ වගේ බීජීය ප්‍රකාශන සම්බන්ධ කරලානේ නේ. එතකොට සාමාන්‍ය භාග හොයන්නේ ඒ බීජීය ප්‍රකාශන වල තියෙන ඉහළතම බලය. ඉහළතම බලය. දැන් මේ බීජීය ප්‍රකාශනය ගත්තොත් මේක කීවෙනි බලයද? x ගේ පළවෙනි බලය. මේක ගත්තොත් x ගේ කීවෙනි බලයද? දෙවෙනි බලය. එහෙනම් යට බලයට වඩා උඩ බලය වැඩි. එහෙනම් මේකට අපි කියන්නේ වෙන්නේ විෂම භාග. විෂම භාග. දැන් මේක ගත්තොත් යට බලය එකයි. පළවෙනි බලය. උඩ නියතයක්. නියතයක් කියන්නේ හරියට ගත්තොත් උඩ තියෙන මොදේ දැන් ඔයගොල්ලෝ මේ වගේ එකක් මේ ඕඩර් එකකට ලියන්න යනකොට මේ වගේ සාමාන්‍ය ප්‍රකාශනයක් මෙහෙම තුන්වෙනි බලයෙන් අපි ලියන්න පටන් ගත්තොත් නේ සාමාන්‍යයෙන් අපි සම්මත වේදිකේ ලියනකොට ඒ x ගේ බලවල අවරෝහණ පිළිවෙලට යන්නේ නේ කියන්නේ ලොකු බලය ඉඳන් එන්නේ නෝකෝවේ අඩු වෙනකොට ඊළඟට කවුරු හරි යවුත් ඊළඟට තියෙන්න පුළුවන් මොන බලයේද කියලා කවුද කියන්නේ x වර්ග බලය තව අකයි සංගුණකයක් තියෙන්නේ ඊළඟට තියෙන පුළුවන් x ගේ එක බලයනේ ඒකනේ එහෙනම් අපි x බලය කියනනේ ඊළඟට තියෙන පුළුවන් දැන් x ගේ බල වලින් ගන්නොත් ඊළඟට තියෙන පුළුවන් x ගේ බිඳුවේනේ බලය එතන අපි x ගේ බිඳුවේනේ බලය ගන්න කීයද එකයි ඒතර ඒක තමයි නියත පදය කියන්නේ ඉතින් අපි හැම වෙලේම නියත පදය කියන්නේ x ගේ බලයක සංගුණකයක් දැන් x කීවෙනි බලය
බිඳුවේනේ බාර ගන්නවා. දැන් මේක හරියට ගත්තොත් 1x බිඳුව එහෙමනේ. 1x බිඳුව එහෙමනේ. එතකොට මේකයි කියන්නේ මොන භාගය? සාමාන්‍ය භාගය. ඒ නියතය. නේ? මේ සාමාන්‍ය භාගය. මේක විෂම භාගය. එතකොට මේ වේග කරන්නේ සාමාන්‍ය භාගය. එතකොට අපි මෙතන හැම වෙලේම පළවෙනි බලය එකක් ගන්නවා. හරිනේ. කියන්නේ ගොඩක් දුරට ඒක දැන් අපි මේක දාර්ශනික ස්වරූපයෙන් ගත්තොත් එකේ දාර්ශකයේ මේක දාර්ශනික ස්වරූපයෙන් ගත්තොත් කීයේ දාර්ශකයේ එකේ දාර්ශනික. හරි. ඒතර කවුරු හරි ඇහුවොත් මේක පෙන්නලා මේක පාදයේ කවුද? පාදයේ කවුද මේ? පාදයේ තමයි x නේ එහෙමනේ. දර්ශකයේ තමයි එක. අනිත් පාදයට තියෙන ද්විකීය ප්‍රකාශනය අනුව තමයි උඩ තීරණය වෙන්නේ. හරි. එතන පාදයට තියෙන කීවෙනි බලය? පළවෙනි බලය එක. එහෙනම් උඩ තියෙන්න ඕන ඊට වඩා එකක් අඩු එකක්. ඒක සාමාන්‍ය බලය. හරි. ඒතර උඩ තියෙන්න ඕන එහෙනම් මොකද? x ගේ බිඳුවෙනි බලය. ඒතර බිඳුව කියන්නේ නියතය. හැබැයි නියතය මොකක්ද කියලා කියන්න දන්නවද? නෑ. එහෙනම් අපිට පුළුවන් ඒකට ඔය වගේ නියත දෙක නියෝජනය කරන්න අපි කැමති ඉංග්‍රීසි අකුරු දෙකක් දාන්නේ. ඔන්න ඔය ඉංග්‍රීසි අකුරු දෙක හොයන එක තමයි අපි කරන්නේ. හරි. එහෙනම් මේ දෙක අපි එකතු කරාම පුතේ අපිට මේක 100%ක් දෙන්නේ නැහැ. දැන් අපි දාන්න මේ දෙක එකතු කරාම 100%ක් දෙනවා හරිය එහෙමනේ. දන්නේ නැද්ද කවුද? ලාවෙන්නේ නේ. එතකොට දැන් ඔයගොල්ලෝ බැලුවොත් පුතේ දැන් අපි මේ දෙක මේක අමතක කරලා අපි ආපහු මේ දෙක එකතු කරොත් පුතේ පොදු හරය අරන් ආයෙ පොදු හරය ගන්න අපි ලොකු වෙහසක් දරන්න ඕනේ. මෙතන තියෙන පොදු හරය තියෙනවනේ නේ. එතකොට දැන් මේ දෙක ආපහු පොදු හරය ගන්න අපි එකතු කරොත් එහෙනම් මේ a කියන කෙනා කාගෙන්ද වැඩි? x ධන දෙකෙන් නේ. එහෙමනේ. b කියන කෙනා කාගෙන්ද වැඩි? එතකොට දැන් මේ දෙකම එකම ඉන්නේ නේ. මේ දෙකම එකම ඉන්න ඕන. හරිද? එහෙනම් මෙන්න මේකයි මොකෝ වෙන්න ඕන. එක සමාන යන්නේම සමාන විශේෂ තමයි අපි හොයාගන්න කවුද හරි. A හා B නේ. ඒ කියන්නේ A හා B අගයන් වලදී මේක වර්ගන් ඉවත් කරාම හරියටම 2x එන්න ඕනේ. සහ ධන එක හැදෙන්න ඕනේ. එහෙම දැන් අපිට පුළුවන් මේක මෙන්න මේකට සමාන කරන්න. එහෙමනේ. හරිද? දැන් අපි මේක වරහන් නිවන් කරලා සුළු කරොත් අපිට ලැබෙනවා ඔන්න මේමනේ. දැන් මේ සජාතීය පද කියලා කියන්නේ කවුද? ax නේ bx නේ. දැන් මට ab ගේ අගයක් ටික ගන්නවා නම් මම මේ දෙක එකතු කරනවනේ අනිවාර්යයෙන්. එකතු කරාම මේක එන්න ඕනේ නේද? එහෙමනේ. එතකොට දැන් මට මේක එකතු කරලා එක තනි අගයක් ගන්න පුළුවන්ද? බෑ. දැන් මට එනම් මේ දෙන්නක එකතු කිරීම කියන එක ඔය එකතු කිරීම වෙන්නේ AB කියන්නේ ඇත්තද? AB ගෙන් එකතු වෙලා නේද අපි x කියලා ලියන්නේ. දැන් මේක 2x මෙතන 3x තිබ්බොත් 2 3 එකතු කරලා 5x කියලා කියන්නේ. කොහොමද ඇත්තද? ඒතර මේ දෙන්න එකතු වෙනවා කවුද? නියත පද දෙක. එහෙමනේ. එහෙමනේ. හරි. එතකොට මේ දෙන්න එකතු කරාම අපිට කීයක් එන්න ඕනද? කියන්න බල කීයද? දෙකක් එන්නේ මේ. ඇයි? එතකොට මේ පදේ හැදෙන්නේ. දැන් මේ ඔය ටික එකතු කරා මේ දෙන්නනේ හැදෙන්න ඕනේ නේ. එහෙනම් මේක එකතුව කීයක් වෙනවද? දෙකක් වෙනවා. මේක එකතුව කීයක් වෙනවද? මේ පැත්ත බැලුවොත් එකක් වෙනවා. දැන් ඔයාලට පුළුවන් සමගාමී සමීකරණ දෙකක් හදාගන්න. එහෙමනේ. හරිනේ. දැන් තියෙනවා මට ඒක වැඩක් නෙවෙයි. නේ සයිඩ්වල තියෙනවා ඔය සමීකරණ දෙක විසඳුවන නේ හරියටම මෙන්න මේ කියගේ නේ හරියට මට තියෙන්නේ මේ AB දෙන්න හොයාගන්න. ඔන්න ඔක දැන් ඉන්න භාග දෙක කරනවා. හරි.
එහෙනම් පරිමේෂිතයක් කියන්නේ මොනවද? පරිමේෂිත කියන්නේ මොනවද? වීජීය භාගවල. හරිනේ. එහෙනම් පරිමේෂිතයක් භින්න භාග වෙන් කිරීම කියලා කියන්නේ මොකක්ද? ඒ පරිමේෂිතය හැදෙන්නේ කිනම් භාග සංඛ්‍යා සරල භාග වලින්ද කියලා හොයන්නේ නේ. හරි. ඒතර පරිමේෂිතයක භින්න භාග සංඛ්‍යාව තීරණය වෙන්නේ එයාගේ හරය මතනේ. හරය කියලා කියන්නේ මොකද්ද? හරියටම ගත්තොත් අර රිවර්ස් එකෙන් එන කුඩා පොදු ගුණාකාරය මතනේ. ඒතර කුඩා පොදු ගුණාකාරය ගන්න අපි පුළුවන් තරම් සාධක ගන්නද? එහෙනම් පරිමේයගේ පරිමේෂිතයන් භින්න භාග වෙනකොට අපි හරය මොකද කරන්න ඕනද? හැකිතරම් සාධක කඩන්න සමාන සාධක වැඩි කළ දෙන්නම් පුළුවන්. අනිතර සාධක කැඩුවම තමයි අපිට තීරණය කරන්නේ රයිට්. එහෙනම් මෙයා හැදලා තියෙන භාග සංඛ්‍යා කීයකින්ද කියන එක නේ. අනිතර ඒ විදිහට හදලා අපි මෙන්න මේව සර්ව සාමයන් හදාගත්තම නේ. ඒකෙන් අපිට මේ ටික කියන ඔයාලට සමීකරණයක් හදාගන්න තියෙනවා. එවැනි ඔබට තමයි කර වීජීය භාග එකතු කරේ. වීජීය භාග එකතු කරාම අයිඩියා එකක් තියෙන කුඩා පොදු ගුණාකාරය ගන්න නේ. ඒක තමයි අපස්සට රිවර්ස් එකට කඩාගෙන යනවා. ඔන්න ඔය වැඩේ තමයි අද දවසේ කරන්නේ. හරි. එහෙනම් එහෙනම් අපි දාගමු භින්න භාග නේ. භින්න භාග. તો මේක පියෝමැක්ස් වලට අයිති එකක්. අපි අන්තිමටම පියෝමැක්ස් වල පාඩම් විදියට ඉගෙන ගත්තේ අසමානතා කාරණා නේ. අයිති සුළු කිරීම එක නෙමෙයි. ඒ පොත පාවිච්චි කරන්න පුළුවන් අසමානතා. right. අපි ඉස්සෙල්ලා මෙන්න මේ තුන ලියාගෙන අපි මේ වීජීය භාග කියන්නේ පරිමේෂිත කියන එක ලියාගමු. හරි පැහැදිලි? එහෙනම් මොකද අපි භින්න භාග වෙන් කිරීම කරලා කියන්නේ අපිට දීලා තියෙන පරිමේෂිතය ලැබෙන්නේ කිනම් භාග සංඛ්‍යාවල එකතුවකට යන්න සෙවීම තමයි භින්න භාග වෙන් කිරීම කියලා කියන්නේ. හරිද? ඉතින් පරිමේෂිතයන් භින්න භාග වෙන් කරනකොට මෙන්න මේ කොන්දේසි දෙක අනිවාර්යයෙන් තියා සතුරා ගන්න ඕන. එක තමයි හරය හැකිතරම් සාධක වෙන් කරලා තියෙනවා. හරිද? ඒතර සාධක වෙන් කියලා නැත්නම් ඔයගොල්ලෝ පුළුවන් තරම් සාධක කඩන්න. ඒව කරන්නේ අමුතු දේවල් නෙවෙයි උඩ ඉගෙන ගන්න. දෙක හරයේ තියෙනනේ වීජීය ප්‍රකාශනයක් නේ සහ ලවයේ තියෙනනේ. ඒතර හරයේ තියෙන වීජීය ප්‍රකාශනයේ හරිද? හරයේ තියෙන වීජීය ප්‍රකාශනයේ වැඩිතම බලය තියෙනනේ. වැඩිතම බලය යනෝනේ අපි කියන්නේ මේකනේ වර්ග ප්‍රකාශනයක්, ඒකජ ප්‍රකාශනයක්, ගණජ ප්‍රකාශනයක් කියලා කියන එහෙමනේ නේ. අන්නේ වැඩිතම බලයට වඩා ලවයේ තියෙන වීජීය ප්‍රකාශනයේ වැඩිතම බලය අඩු වෙනවා. ඒක තමයි සාමාන්‍ය භාගය. එහෙම නොවුනොත් ඒ වයිජේටි විෂම භාග වලට. හරිනේ. ඒතර විෂම භාගයක් අපි කොහොම කරනකොට පූර්ණාංශ කොටසකුත් එනවා. දැන් ඔයාලා දන්නවනේ විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවකට නේ ගෙනියන්නේ. ඒතර පූර්ණාංශ කොටසකුත් එනවා, භාග කොටසකුත් එනවා. හරිද? ඒක පදදී නෝනේ. හරි. right. එහෙනම් මෙන්න මෙහෙම යන්නේ ලියාගන්නේ. දෙනලද පරිමේෂිතය ලැබෙන්නේ මේකට මෙහෙමයි. මෙහෙම ලියන්න. දෙනලද පරිමේෂිතය ලැබෙන්නේ කිනම් භාග සංඛ්‍යාවල එකතුවකින්ද යන්න සෙවීම. භින්න භාග වෙන් කිරීම ලෙස අදහස් කරනු ලබනවා. පරිමේෂිතයන් භින්න භාග වෙන් කිරීමේදී පහත අවශ්‍යතා දෙක සපුරා විය යුතුය. එක හරය හැකිතරම් සාධක වෙන් කළ තිබිය යුතුය. දෙක හරයේ වීජීය ප්‍රකාශනයේ වැඩිතම බලයට වඩා ලවයේ වීජීය ප්‍රකාශනයේ වැඩිතම බලය අඩු විය යුතුය. හරිද? right. ඒතර භින්න භාග තියෙන උදේ ක්‍රම තුනක්. ඒ කියන්නේ හරයේ තියෙන සාධක මත මතනම් පරිමේෂිතයක භින්න භාග හොයන ක්‍රම තුනක් තියෙනවා.
එකක් තමයි මෙන්න මෙහි. හරි. පින්න භාග ක්‍රමයේ එක. ඒක තමයි දැන් අපේ හරය හැකිතරම් සාධක වෙන් කරාම ඒ හැම සාධකයක්ම මෙන්න මේ වගේ ඒකජ සාධක වුණොත් හරිනේ හැම එකම අපි පොදුවේ ගත්තොත් අපිට සාධකයෙන් සංඛ්‍යාවක් තියෙන්න පුළුවන්. හරි. එතකොට අපි හිතමු මම මෙහෙම සාධක වෙන් කරනවා. දැන් ওই වගේ සාධක n සංඛ්‍යාවක් තියෙනවා. මෙතනින් කියන්න පුළුවන් නේ ටිකක් දැන් ওই වගේ දිගටම සාධක තියෙනවා. එතකොට දැන් මෙහෙම n සංඛ්‍යාවක් තිබුණොත් මේ සාධක ටික ඔක්කොම වැඩි කරොත් අපිට ලැබෙන්නේ x වල කීවෙනි බලයේ ප්‍රකාශනය. දැන් මේ මෙතනින් එන්නේ මේ දෙක වැඩි කරොත් එන්නේ x වර්ග. මේම වැඩි කරොත් x ගානේ ඊළඟට x4 නේ. එහෙම මෙතෙන් යනවා වැඩි කරොත් x වල කීවෙනි බලයකට එන්නේ. n වෙනි බලය එකක් තමයි එන්නේ. එන උඩ තියෙන්න ඕන මේ x වල n වෙනි බලයට වඩා එකක් හරි අඩු බලයක තියෙන ප්‍රකාශනය. අපි සාමාන්‍ය බලයට කියන නම මාත්‍රය කියලා. ඊළඟ පාඩමට යනකොට බලය අයින් කරලා මාත්‍රය දෙනවා. ඒතර මේක අපි කියන්නේ n වෙනි මාත්‍රේ එකක් තමයි තියෙන්නේ. එන උඩ තියෙන්න ඕනේ n වෙනි මාත්‍රයට වඩා අඩු මාත්‍රයක් එකක්. හරි. එහෙනම් අපි දන්නේ නැහැ උදා එහෙම නිශ්චිත එකක් කියන්න බෑනේ උඩ. මම මේ උඩ තියෙන සිතය මම මොකක් හරි ඔම px කියලා හිතන්න. ඒතර x කින් දක්වන්නේ මේ p කියන්නේ x කින් හැදිච්ච මොකක් හරි වීර්ය ප්‍රකාශන. හරි. ඒක අනිවාර්යයෙන්ම දොර n වෙනි මාත්‍රයට වඩා මොකෝ වෙන්නේ? අඩු වෙන්නේ. ඒතර px කියන්නේ හරේ මාත්‍රයට වඩා අඩු මාත්‍රයක සිටයක්. හරි. එහෙනම් දැන් ඔයගොල්ලෝ මේක භින්න භාග වෙන් කරන්න කිව්වොත් දැන් ඔයගොල්ලෝ බලන්නේ මේක හැදිලා තියෙන භාග සංඛ්‍යා කීයක එකතුව වෙනද කියන එකනේ. එතකොට මෙතන තියෙන එකිනෙකට වෙනස් සාධක කොච්චරද එතකොට? n සංඛ්‍යාවක් නේ. එහෙනම් මේ තියෙන්නේ අර එහා පැත්තේ තියෙන දකුණු පැත්තේ තියෙන භාග ටික සුළු කරගන්න වෙන තනි භාගයමනේ. එහෙනම් මේකනේ කුඩා පොදු ගුණාකාරය. එහෙනම් ඒක කුඩා පොදු ගුණාකාරයට එන්න නම් ඔගොල්ලෝ භාග කොපමණ සංඛ්‍යාවක් එකතු කර ඇතැයි අපිට සිතිය හැකිද එතකොට? භාග n සංඛ්‍යාවක් එකතු කරලා දෙන්න පුළුවන් නේ. එතකොට අපිට මේ භාග n සංඛ්‍යාවෙම හරය කියන්න පුළුවන් නේ. ඔහොම දිගටම නේ. භාගයෙන් සංඛ්‍යාවක් තියෙනවා නේ. ඒත් මේ හැම එකේම දශකයේ ගත්තොත් එකේ බලය එහෙමනේ. මේ වරහන් කරපු හැම එකේම දශකයේ කීවෙනි බලයද? එකේ බලය. නේනම් දැන් අපි හොයන්න ඕන මොකද? උඩනේ ලවයේ එන ලවයේ තියෙන්නේ සාමාන්‍ය භාග නිසා නියත තමයි තියෙන්නේ. හරිද? එහෙනම් අපි මෙතන තියෙන නියතේ 1. මෙතන තියෙන නියතේ 2. මෙතන තියෙන එක අපි හිතමු 1 කියලා නේ. එතකොට මෙයාගේ ඔන්න ඔය විදිහට තමයි භින්න භාග වෙන්නේ. ඒතර හැම ඒකජ සාධකයකටම භින්න භාගයක් තියෙනවා. ඒතර උඩට දාන්නේ අපි මොකක්ද දැන් වෙලේ නියතයක්. නේ? එතන වර්ණ පරිදි අපිට භින්න භාග වෙන් කරලා නේ හොයාගන්න තියෙන කවුද? අර ඒක ඒ දෙක තිත් ඒ කියන නියත ටික තමයි හොයාගන්න. හරිනේ පැහැදිලි වෙන්නේ? එහෙනම් දාගන්න පුතේ භින්න භාග මේක කියලා. px යනවා. හරේ මාත්‍රයට වඩා මොකද මාත්‍රය කියන්නේ? ඒ ප්‍රකාශයෙන් තියෙන වැඩිම බලයනේ. දැන් මේක වරහන්වත් කරොත් කීවෙනි බලයකට එන්නේ? n වෙනි බලය. ඒතර බලය කියන එක වෙනම තමයි කියන්නේ මොකද? මාත්‍රේ අපි කියන මොකද? n වෙනි මාත්‍රේ n වෙනි මාත්‍රේ. හරේ මාත්‍රයට වඩා අඩු මාත්‍රයක ශ්‍රිතයක් වන විට මෙන්න මේක ලියමු. අනිපී px බෙදීම
x ධන alpha 1 x ධන alpha 2 ටික x ධන alpha 1. ඒ කියන්නේ එතන තියෙනවා ඒකජ සාධකයේ ප්‍රමාණය. හරිද? වින්න භාග ක්‍රමයේ කියන්නේ සියලුම සාධක ඒකජ සාධක වෙනවා නම් එකිනෙකට වෙනස් ඒකජ සාධක වෙනවා නම් වින්න භාග ලියන හැටි. හරිද? right අර ටික ලියමු. ඒකයට x ධන alpha 1 ධන සමානව දාලා ඒ දෙකයට x ධන alpha 2 දාලා ටික යට x ධන alpha 1 වන පරිදි භින්න භාග වෙන් කර a1 a2 ටිකක් a නියත සොයනු ලබයි. right then අපි බලමු මේ මොඩල් එකට උදාහරණ කිහිපයක් මෙහෙමනේ. දැන් අපිට එහෙම සාමාන්‍යයෙන් උපරිම කුසේ උපරිම අපිට සමීකරණ විසඳීමේදී උපරිම අපිට පුළුවන් නොදන්න පද හතරක් තියෙන සමීකරණ හතරක් විසඳන්න විතරයි. ඒ කියන්නේ උපරිම එන්න පුළුවන් සමීකරණ හතරයි. ඒ කියන්නේ නොදන්න පද හතරයි. ඒ කියන්නේ උපරිම එන්න පුළුවන් භාග හතරයි. උපරිම භාග හතරයි. භාගිත එන්න බෑ අපිට සමීකරණ නොදන්න ගන්න හැටි වෙන්නේ නේ. දැන් අපි ගත්තොත් අපි අර ඉස්සෙල්ලා හිතපු වගේ right ඒතර ඔන්නෝක කියලා හිතමුකෝ නේ දීලා මට කියන භින්න භාග වෙන් කරා. එතන මම භින්න භාග වලදී පුරුද්දක් කරගන්න ඕන අර අවශ්‍යතා දෙක ගැන හොයන්නේ. එක මොකක්ද? හරේ හැකිතරම් සාධක වෙන් කර යුතු. ඒ කියන්නේ මම බලන්නේ එතකොට මට දීලා තියෙන එකේ තව දුරටත් සාධක වෙන් කරන්න පුළුවන්ද බැරිද කියලා. එහෙම වෙන්න පුළුවන් නේ මගට කරලා දෙන්න පුළුවන් නේ. දැන් මෙහා ගත්තොත් තව දුරටත් සාධක වෙන් කරන්න පුළුවන් බැරි. කියන්නේ එහෙම පුළුවන්ද බැරිද කියන එක අපිට දැනෙන්න ඕන නේ. අපි ඉගෙන ගන්න කියන දැන් මේක පුළුවන්ද? බෑ. එන හරි. ඒක හරි නේ. දෙක. හරේ මාත්‍රයට වඩා ලවයේ මාත්‍රය අඩු වෙනවා නේ. ඒතර හරේ මාත්‍රය කියන්නේ සාමාන්‍යයෙන් මේක වරහන් නිවන් කරාගෙන මාත්‍රය. ඒකනේ තනි වීර්ය ප්‍රකාශනේ නේ. ඒතර මේ හරේ වරහන් අයින් කරොත් වෙන කී වෙනවද? දෙවෙනි මාත්‍රයක නේ. x වර්ග පදයක් නේ. උඩ තියෙන x කියන්නේ කී වෙනි මාත්‍රයද? පළවෙනි මාත්‍රික. හරි. එහෙනම් ඒකත් හරිනේ. හා. එහෙනම් දැන් තියෙන භින්න භාග ලියන්නනේ. එහෙනම් මේක හැදෙන්නේ විතර අපි භින්න භාග තීරණය කරන්නේ යටින්නේ. එහෙනම් මේක හැදෙන්න භින්න භාග කීයකින්ද එතකොට? දෙකකින්. එහෙනම් මේ භින්න භාග දෙකේ හරයන් දෙක අපිට කියන්න පුළුවන් නේ. අපිට කියන්න බැරි කොහෙද පුතේ? ලවයන් දෙක තමයි කියන්න බැරි. එහෙමනේ. හරි. දැන් මේ දෙන්න එකතු කරාම ලවයක බින්න මේ කෙනසේ තමයි කවුද අපි හොයන්න ඕනේ. AB දෙන්න හොයන්න. හරිනේ. ඉතින් අපිට පුළුවන් ආපහු ඕන්න මේක මෙහෙමයි. දැන් මනෝමය ලෙස එකතු කරන්න පුළුවන්. දැන් මේ දෙන මනෝමය ලෙස එකතු කරොත් A වැඩි වෙන්නේ කාගෙන්ද? x ධන දෙකකින්. B වැඩි වෙන්නේ x නේ එකකින්. නේ එහෙනම් A වරක් x ධන දෙකට එකතු වෙනවා කවුද? b වරක් x නේ එක එකතු වෙලා කවුද හැදෙන්නේ? දැන් අවදානයේ මට එක සැරේ ලියන්න පුළුවන් නම් පීලියක් අඩු කරගන්න. එහෙම මට එක සැරේ ලියන්න බැරි නම් මම කරන්න ඕන ආපහු මේ දෙක කුඩා ගුණාකාරය එකතු කරන්න ඕන. හරි. එකතු කරා මෙතන එනවා අතර a වරක් එතකොට මට කුඩා ගුණාකාරය වෙන්න ඔළුවට වද දෙන්න ඕනේ මෙතන තියෙනවා. එහෙමනේ. ඒකමනේ මෙතෙන් ලියන්නේ. ලියලා බලමු මේගොල්ලෝ කාගෙන්ද වැඩි වෙන්නේ. එහෙමනේ. දැන් මෙයා වැඩි වෙනවා x ධන දෙකේ ඉන්නේ. මෙයා වැඩි වෙනවා දැන් හරිනේ එතකොට පාක හරි. එහෙනම් මෙන්න මේකේ අදී 100ක් වෙන්න ඕන. 2x ධන එකක් වෙන්න ඕන. එතකොට දැන් මම නිගමනය කරන උදේ right එහෙනම් හරියටම a වරක් x ධන දෙක ධන b වරක් x නේ හරිනේ
සමාන වෙන්න ඕන කාටද? දෙකයි x ධන එක. හරිද? හරි. දැන් මම මේ වගේ කියන විදිහ සාරලෝ සාමය කියලා. සාරලෝ සාමය. එහෙනම් මම හරියට මේ b හොයන්න ඕනේ උත්තරේ කීයක් වෙන්නද? දෙකයි x ධන එක. හරි. දැන් ඒතර මේ වගේ සාරලෝ සාමයක මෙන්න මේ වගේ නොදන්න නියත හොයන දැන් මම ඊළඟට සමීකරණ හදන්න ඕන කවුරු විතරක් ඉන්නේ. AB විතරක් ඉන්නේ. හරි. එහෙම සමීකරණ හදාගන්න බං ක්‍රම දෙකක් තියෙනවා අපේ ළඟ. හරි. එකක් අපි කියනවා දෙපැත්තේ තියෙන සජාතීය පදවල සම්ගුණක සමාන කිරීමක් කියලා. සජාතීය පද කියනකොට එක ජාතීය පද. දැන් මේ පැත්තේ තියෙන x පදේ ගත්තොත් අන්න ඒකට සජාතීය එහා පැත්තේ තියෙන කවුද? x පද. හරි. එතන මේ වගේ එක සර්ව සාමයක පුතේ නියත හොයන ක්‍රම දෙකක් තියෙනවා. මොකක්ද එතකොට ක්‍රම දෙක? දෙපස පිහිටි සජාතීය පදවල සංගුණක සමාන කිරීම කියලා එක ක්‍රමයක් තියෙනවා. හරි. එතකොට මේ ක්‍රමයේ යනවනම් මම මේ පැත්තේ x පදේ සංගුණකයයි එහා පැත්තේ x පදේ සංගුණකයයි සමාන කරන්නේ ඉන්නේ. මේ පැත්තේ තියෙන නියත පදයයි එහා පැත්තේ තියෙන නියත පදයයි මොකක් කරන්නේ? සමාන කරලා සජාතීය. එහෙම කරන්න නම් දැන් මම වම් පැත්තේ x පදේ පේනෝනේ. දකුණු පැත්තේ x පදේ සංගුණකේ ගන්න නම් අර උතුම් වරහන් ඉවත් කරලා x පද ටික සුළු කරන්න ඕනේ. එහෙමනේ. එහෙනම් මාර්ග වරහන් ඉවත් කරොත් පුතේ ඔන්න ඔහමනේ ඉන්නේ. එහෙනම් මට x පද ටික සුළු කරලා ගන්න වෙන්නේ ඔන්න ඕක තමයි x පදය. මේක තමයි නියත පදය. එහෙමනේ. හරි. දැන් මේකට සජාතීය පදේ මේකනේ. එහෙනම් ඒ දෙකේ සම්පූර්ණකම කො වෙන්න ඕනේ? සමාන වෙන්නේ මේ. එහෙනම් ඒ අනුව මේකේ අගයක් කීයක් වෙන්න ඕනද? මේක තමයි මේ කියන්නේ. සජාතීය පදවල සම්පූර්ණක සමාන කිරීම. හරි. එතකොට මේ පැත්තේ ඊළඟ පදේ නියතයනේ. එහෙනම් අර පැත්තේ ඉත සජාතීය පදේ පැත්තේ නියත. එහෙමනේ. එහෙනම් මේ දෙන්න මොකද වෙන්න ඕනේ? එක සමාන වෙන්න. කීයක් වෙන්න ඕනද? එකක්. මෙතන උදාහරණ පුළුවන් පල්ලෙහායි AB ගේ සමගාමී සමීකරණ දෙකක් ගන්න ඕන ඔබනේ. තේරුණාද? දැන් මේ දෙක විසඳුව මේ B එනවනේ. දැන් මේක නම් නිකම්ම B එනවනේ. නේ A නේ. මේ දෙක එකතු කරාම ධන B ඍණ B කැපිටල්. එතකොට කීයද එන්නේ? 3යි සමානයි කීයද? 3යි නේ. එහෙනම් A කීයද? 1යි. අනේ කියන්නේ 1. එහෙනම් ඒක ඔය පළවෙනි එකට උස්සන් දීලා දැම්මනම් එක ධන B කියන්නේ 2යි B කියන්නේ කීයද? 1යි. හරිද? තේරුණාද? ඔයගොල්ලෝ නේ? අනිත් ක්‍රමය තමයි මේ වගේ සර්ව සාම්‍යයක හරි තව ක්‍රමයක් කියනවා. ඒක තමයි අපිට පුළුවන් මේ සර්ව සාම්‍යයන් කියන විචල්ලය කවුද? x. විචල්ලය තමයි x. x ඕනෑම අගයක් ආවේ. හැබැයි ඕනෑම කිව්වොත් මෙන්න මෙහෙම එකක් තියෙනවා. x දාන්න ඕන මෙන්න මෙහෙම එකක්. දැන් අපිට දීලා තියෙන දැන් මොකද භින්න භාග වෙන් කරන්න දීපු එකක් තියෙනවනේ. කවුද? මෙයානේ. හරි. එතන අපිට පුළුවන් x අගයක් ආදේශ කරලා සමීකරණ හදන්න. දැන් අපි x අගයක් දැම්මොත් මෙයාට එන අගය මේ පැත්තට එන අගයට මොකෝ වෙන්නේ? සමාන වෙන්නේ නැහැ. එතන අපිට x අගයක් ආදේශ කරාම x නැති වෙනවනේ. නැති වෙනවනේ. තේරුණාද? හරි. දැන් අපි හිතා මෙහෙම කිව්වො. දැන් උදාහරණයක් බලන්න මම කැමති අගයක් x. අය කල්පනා කරන්න යන්නේ නැහැ. කීයද? 2. හරි. දැන් අපිට මෙයන් කියනවා x සමානයි 2 දාන්නේ. හරි. එතකොට අපේ නිගමනය තමයි x සමානයි 2දී මේ 2යි x ධනයකට එන අගයයි a වරක් x ධන 2 ධන b වරක් x එන එක දෙන අගය මොකද වෙන්න ඕනේ? සමාන වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ.
එහෙනම් x දෙක දැම්මොත් මෙතන ගාන කීයද? 5යි. දෙවරක් දෙක 4 එකයි 5යි. එහෙනම් වම් පැත්තේ යකි 5යි. හා. දකුණු පැත්ත කියන්නේ 2යි 2යි 4යි කියලා. දෙකෙන් එකක් 1යි b කියලා එන්නේ. එහෙමනේ. එතකොට එහෙනම් මේ දෙන්න එක හා පොදු වෙන්න ඕනේ. සමාන වෙන්න. තේරෙනවද? තව එකක් කියනවා next 3. 3. x 3. එතකොට කීයද දෙවරක් 3? 6යි. 6යි 1යි 4යි. එහෙනම් මෙතන 3යි 2යි 5යි නේ. මෙතන 3න් එකක් අඩු කරාම 2යි ව්‍යාම සමීකරණ දෙයක් හැදෙනවා. හරිද? දෙක ඔය දෙක සමගාමී විසඳුවම හරි. දැන් අර තරම් ලේසි වෙන්නේ නැහැ නේ. දැන් මේක b සමාන කරනවා නම් පළවෙනි එක වැඩි කර ගන්න ඕන කාටද? දෙකෙන් නේ. හරි. දෙකෙන් වැඩි කරලා දෙවෙනි එකෙන් අඩු කරා නම් හරිනේ. නේ? එතන මෙතන දෙකෙන් වැඩි කරාම කී 10යි. 10න් අඩු වෙනවා කියන්නේ 7ක් නේ. 10න් 7ක් අඩු වුණාම කී 3යි. හරි. මේක දෙකෙන් වැඩි කරාම කී 8යි. 8න් අඩු වෙනවා කියන්නේ 5. කීයද? 3යි නේ. 3යි. එතන මේක දෙකෙන් වැඩි කරාම 2යි b මේක අඩු වුණාම කැපිලා යනවා නේ. එහෙනම් අපිට ඒ කියනවා කීයද? අර ඒකම එන්න තියෙන වෙනසක් එන්නේ. ඒ වෙනසක් කරනවානේ ඉතින් අපි සුළු කිරීමේ හොඳ ගමක් ඇති කොහෙද දැන්. හරි. එමනේ. දැන් අයි පළවෙනි එකට ගිහින් දැම්මොත් මේක 5යි සමාන ලකුණ. ඒතර ඊට එක දැම්මොත් 4 වරක් එක 4යි. එතන 5න් 4ක් අඩු කරා එකයි. හරි. තේරුණාද? දැන් එතකොට අපිට මෙයාගේ මේ පින්න භාග දෙක යටින් ලියන්න පුළුවන් නේ. කීයද ඒට දාන්නේ පුතේ? 1 බීට දාන්නේ 1. ඔන්න ඔය භාග දෙක එකතු කරොත් මේක හරියට වෙනවා. ඔන්න ඔය පින්න භාග. හරි. එතකොට මෙන්න මෙතෙන්දී මෙන්න මෙහෙම පරිස්සම් වෙන්න ඕනේ. දැන් අපි හිතමු කවුරු හරි දරුවෙක් මට යෝජනා කරා x සමාන 1 දාමු කියලා. හරිද? එතන මෙතන දෙවරක් එක කීයද? 2යි. 2යි 1යි 3යි. මේ පැය වාම් පැත්ත 3යි. මෙතන 1යි 2යි 3යි. මෙතන එකෙන් එකක් බිංදුවයි b. එතකොට මොකද වෙන්නේ? b පදේ නැති වෙනවනේ. නැති වෙනවනේ. අයින් වෙනවනේ. එතකොට මට මේ පැත්තේ ඉතුරු වෙන්නේ කවුද? දැන් කවදානිය 3යි ඊතන බිංදුවයි b කියලා දෙක එහෙම සමගාමී හැම කියලා දෙන්නද? නෑ. එතකොට බිංදුවයි b කියන්නේ එක නැති වෙනවා එපමණයි. එතකොට අපිට ටක් ගාලා එනවා ඊගියාගේ කීයද? 1යි කියලා නේ. එනවනේ. හරිද? ඒ වගේ බැලුවොත් තව අගයක් කියන්න බලන්න මේ වගේ හොඳ එකක්. ඍණ දෙක. එතන දෙවරක් ඍණ දෙක. ඍණ 4යි ධන 1යි ඍණ 3යි. ඍණ 2යි ධන 2යි කැපිලා යනවා බිංදුවයි. මේ කෑම නැති වෙනවනේ. එහෙනම් ඍණ 2යි ඍණ 1යි ඍණ 3යි b. ඊට ඍණ 3 සමානයි ඍණ 3යි b. ඊට b කියන්නේ 1යි කියලා එනවා. තේරුණානේ? හරි. ඒතර මේ වගේ එක අපිට පුළුවන් මෙන්න මේ එක්කෙන් පදේ බිංදුවන x අගයන් දැම්මොත් නේ. ඒ එක්කෙන් පදේ බිංදුවන x අගයන් දැම්මොත් මීට වඩා ලේසියෙන් ගන්න පුළුවන්. හරිද? නමුත් මේක හොඳට අවධානයෙන් අහගන්න භින්න භාගවල විතරක් හරිද? අපිට මෙන්න මේ අගයන් බිංදුවන x අගයන් මෙතෙන්ට තෝරගන්න බැහැ.
තේරුණානේ? ඒකට හේතුව මේ. හේතුව තමයි මෙන්න මෙයා ගැන හිතලා තමයි හේතුව තීරණය වෙන්නේ. හරිද? මොකද එයාගෙන් මේ එකක්ම හැදුනේ නේ. එයාගේ ළඟ හිටපු එන්නේ ඔය ඉන්නේ. එතකොට මම උඩට යෝජනා කරොත් මට මෙන්න මෙයාගේ අගේ තියන බලන්න x එක දාලා x එක දාලා තියන උඩ කීයද? උඩ 3යි. හරිද? යට කියන්නේ යට බිඳුවයි. එතකොට දැන් අපි ඉගෙන ගත්තනේ බිඳුවෙන් බෙදන්න බෑ කියලා. තේරුණාද? මේක තමයි හේතුව. එතකොට දැන් මේ පරිමේෂිතය ගත්තම මේ පරිමේෂිතයේ පුතේ තියෙනවා x ට වලංගු අගයක්. මේ පරිමේෂිතයේ තියෙන ඔයගොල්ලන්ට x ට වලංගු තියෙනවා. සහ අවලංගු තියෙනවා. මේ කවුද අවලංගු වෙන්නේ? අවලංගු වෙන්නේ මොනවද? හරේ බිඳුව වෙන්නේ අවලංගු වෙන්නේ. මොකද හරේ බිඳුව හොයන්න බෑනේ. නේ? તો මේක හරේ බිඳුව වෙනවා x සමානයි කීයද? ධනෙන් කීයද බිඳුව වෙනවා. තව එහෙනම් ඔයාලට මේ ගාන තුනේ ධන 1යි ධන 2යි පාවිච්චි කරන්න බැහැ. පාවිච්චි කරන් තිබුණා මාර ලේසි. එච්චර දුක් විඳින්න ඕනේ. ටක් ගාලා මඩක් ගාලා එහෙම. තේරෙන්නේ? හැබැයි එහෙම පාවිච්චි කරන්න පුළුවන් තැනක් තියෙනවා. හරිනේ. ඒ මේ වගේ නොවන ඒවා. ඒ කියන්නේ වීජීය භාග විදියට නොදෙන ඒවා. ඒ කෙලින්ම මේ වගේ එකක් දුන්නා නම් මොකද වෙන්නේ වීජීය භාගයක් නොදී? එහෙනම් උඩන්නේ. ප්‍රශ්නයක් නැහැ. නේ? ඒතර වීජීය භාගයක මෙතන ගත්තොත් මතක තියාගන්න මේ භින්න භාගවලදී අපි x ගන්න ආදේශ කරලා සමීකරණ හදනව නම් හරිනේ අවලංගු අගයන් ටිකක් තියෙනවා නේ මොනවයි අවලංගු ටික? ඒ අපිට දීලා තියෙන පරිමේෂිතේ හරය බිඳුවනේ x අගයන් මෙයාට වලංගු නැහැ නෙමෙයි. නෙමෙයි. දැන් අපි දන්නවා අපිට මේ මෙයාට දැන් කැමති දෙකේ කෙනාට කිව්වොත් මේ x අගයන් ටිකක් කියන්න කියලා නේ. මෙයාට අගයක් හොයා ගන්න නේ. ඒතර ඔයගොල්ලෝ කියන්නේ ඔක්කොම තාත්වික සංඛ්‍යා කුල දෙයකින් අගයන් කියනවා නේ. හැබැයි අගයන් වලින් දෙන්නේ ඒක අයින් කරන්න වෙනවා නේ. දෙන්නේ අපිට අයින් කරන්න. කවුද අයින් කරන්නේ? 1යි 2යි අයින් කරා. එහෙනම් මෙතන x අපිට ගන්න පුළුවන් මොනවද? මොනවද? ඒ පරිමේෂිතේ හරය බිඳුවක් නොවන ඕනම x අගයක් ආදේශ කරලා අපිට හදා ගන්න පුළුවන්. තේරුණාද? එතකොට මොකද මෙතෙන් එන්න ඕනේ x ට අපි ඕන සරලව ගත්තොත් මෙහෙම එකක්. x ට අගයක් ආදේශ කිරීම. හරිනේ? නම් මොකද වෙන්න ඕනේ? ඒක ASCII අපි ඒකේ තියා ගන්න ඕනේ. මේ වගේ එකක නම් මේ දුවන්නේ අපිනේ ඒ ගාන තුලේ මෙයා බිඳුවෙන් x අගයක් යොදා ගන්න බෑ කියන එක තියා. නේ? එතන අගයක් ආදේශ කිරීමෙන් එතන මේකේ වැදගත්ම කාරණය තමයි නේ. එතන වැදගත්ම කාරණය තමයි මොකක්ද? දීයති පරිමේය සිතේ හරය බිඳුව වන x අගයන් ගත නොහැකනේ. එමනේ ගත නොහැක. පරිමේෂිතයක් කියන්නේ මොකද? වීජීය භාගය. වීජීය භාගයේ හරය බිඳුව වන x අගයන් ගන්න බැහැ. ඒක තේරුණාද පැහැදිලිද? එතකොට මේ විදිහට බැලුවොත් පුතේ අපිට පුළුවන් තරම් ඔයාලා පුරුදු කරන්න මෙන්න මේ සයිඩ් එකේ යන්න. සජාතීය පදවල සම්මුණක සමාන කිරීම බින්න භාගවල. ඒතර අවුලක් නැහැ. හදිසියෙන් හරි මේක අමතක වෙලා දැම්මොත් එහෙම ලකුණු ලැබෙන්නේ නැහැ. ඕනනම් කටකොලේක දාලා උත්තර ටික අරගන්න හැකියි. ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැ නේද පුතේ? නේ? මේ සමීකරණ හැබැයි මේ සමීකරණ හදලා තියෙන්නේ. තේරුණා? ඕනනම් මෙතනින් සමීකරණ හැදුවා කටකොලේක දාලා හැදුවා. හරි එහෙනම් බින්න භාගවලදී ගොඩක් දුරට පුරුදු වෙන්නේ මේ ක්‍රමය. දැන් මේකට යනකොට ටික වෙලා යනවා නේ. ඇයි?
හදිසියෙන් මේ එක්ස්ට්‍රානියන් දාලා මෙතන සුළු කරන එක වැරද්ද වුත් ඉවරයිනේ ඔක්කොම. නේ ඊට වඩා මේක රක් ගාලා වරහන් නිවන් කරලා නේ එකම જાතියේ ගොඩවල් ටික ගැහුවා සජාතීය පදවල සම්මුණ වලින් සමාන කර සමගාමී සමීකරණ විදියට විසඳලා. හරිද? පැහැදිලිද කිව්වේදී? එහෙනම් ඔය විදියටම ක්‍රම දෙකම ලියා ගන්නවා. මෙන්න මේකට අපි තව දෙක තුනක් දාලා පැහැදිලිවම ලියන්නේ. ඒක කරන්න බෑ කියලා. වෙන ඕනම එකක් දාන්න පුළුවන්. හරි. හරි. එහෙනම් දාගන්න. පළවෙනි එක මෙන්න මෙයා පින්න භාග වෙන් කිරීම. පළවෙනි ගානට දාන්න 2x ධනයක බෙදීම x පින්න එක වරක් x ධන 2 පින්න භාග වෙන් කිරීම. දැන් ඔමන්ට ටික ලියයි යන්නේ ඔම. හරි. දැන් ඔයාලට ලියන්න ඉන්න නැත්නම් මෙහෙම කරන්න. මෙහෙම දෙපැත්තටම ඊතලෝ මේ මේක දාන්න පළවෙනි ක්‍රම දැන් ගත්ත a හා b නියත සෙවීමේ පළවන ක්‍රමය. හරිද? එතකොට ඉන්න ලොකෝට යන්නේ බෑනේ. මේක දානවා a හා b නියත සෙවීමේ දෙවන ක්‍රමය. තොරාරිනේ ආයෙත් ලොකෝට ලියන්න බැරියනේ කියලා ටික. මේක හරිනේ. මේ දෙක අනුව මේ භාග දෙක තමයි තියෙන්න ඕන කියන එක හරිනේ. ඊට පස්සේ මේ දෙක එකතු කරාම ලවයට එන්නේ මේකනේ. එහෙනම් මේ භාග දෙක එක සමාන වෙන්න නම් ලවයේ සමාන වෙන්න ඕනේ. නේ? එහෙනම් ලවයන් දෙකම කොහොම කරේ? සමාන කරලා නේ. හරි. පැහැදිලි? දැන් ඔයගොල්ලෝ පුරුදු නම් මේ පේළිය නැතුව දෙලෙම නවයන් දෙක හොයලා සමාන කරලා මේක ලියන්න තිබ්බනම් ඇති. පුළුවන් මේක මාර්ග දෙයක් නෙවෙයි. මෙතනින් බැලුවොනේ පොදු හරිය මේක. එහෙනම් මේ දෙක එකතු කරාම මෙහා වැඩි වෙනවා මේකෙත් නේ. හරි. එහෙනම් දාපක් කරලා. ඊට පස්සේ අර වගේ ඔක්කොම නියත හොයලා ඇට පින්න භාග ටික ලියන්න ගන්න. පින්න භාග ටික ගමන්න. නියත එක හොයලා ඊට පස්සේ ඇට පින්න භාග ටික ලියපුවම අහන්න. හරි නියත ටික හොයලා ගන්න. එහෙනම් අපි මේ පින්න භාග වලදී මේ පැත්තම පාවිච්චි කරමු. මේ සාමාන්‍යක සමාන කිරීමේ ක්‍රමයම පාවිච්චි කරමු. පින්න භාග නෙවෙයි තැනකදී සුළුසුළු මේකත් පාවිච්චි කරමු. ඕන දෙකම පාවිච්චි කරලා ප්‍රශ්නය මේ. දෙකම කවල මේ පාවිච්චි කරන්නත් පුළුවන්. මේ පුතේ හරි අපි හැම වෙලේම අර ටික හොයන්න පුරුදු වෙන්න ඕන. හරි. මොනවද අර ටික කිව්වේ? පින්න භාග කරන්න කලින් හරය හැටි තරම් සාධක තියෙනවා නේ. මොකද කියන්නේ බැලුවොත් ඔච්චරයි. ඊට පස්සේ මාත්‍ර සංසන්දනය නේ. යට කීවෙනි මාත්‍රක දෙවෙනි මාත්‍ර. උඩ 1. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මේක හැදිලා තියෙන බින්න භාග කීයකින්ද? දෙකකින් නේ. ඒතර මේ බින්න භාග දෙකේ අපිට කියන්න පුළුවන් තැන් මොනවද? හරයන් විතරයි නේ. ලවයන් කියන්නේ හැකියාවක් නැහැ. ඉතින් අපි තාම මනස දියුණු නැහැ නේ. හරි. එහෙනම් මේ ඔක්කොම පළවෙනි මාත්‍රේව නිසා උඩට දැම්මම කවුද නියත දෙක. දැන් ඔකට ඕන නියත දෙයක් අද හේතුයි. හරිද? එනවනේ. දැන් ඊට පස්සේ බලන්න මේ දෙක එකතු කරාම ලවයට එන්නේ කවුද කියලා. එහෙමනේ. ලවය හදනවා AB. හරි. එහෙනම් මේ දෙක එකතු කරාම කොහොමද ලවය හැදෙන්නේ? A වැඩි වෙනවා කාගෙන්ද? x ධන දෙකකින් නේ. b වැඩි වෙනවා x ධන එකකින්. එහෙමනේ. එහෙනම් මේ ටිකෙන් කවුද හැදෙන්න ඕන මට? මෙතන ලවයනේ. හරිද? එහෙනම් මම කෙලින් මේක කාටද දරුව සමාන කරන්නේ?
3x ධන දෙකට. හරිනේ පැහැදිලිනේ? අවුල නැහැ නේ. දැන් මම මොකද කරන්න ඕන මේ ඔක්කොම අරගෙන අයින් කරලා සජාතීය පද ටික පොඩවල් හදා ගන්න ඕනේ. මොනවයි සජාතීය වෙන්නේ? x පද දෙකක් තියෙනවා නේද? ඒ පද දෙක මම ලියන්න වෙන්නේ ඕම. නියත පද දෙකක් තියෙනවා. හරිනේ? එහෙනම් ඕක මේකට සමාන වෙනවා. හරිනේ? දැන් මේ දෙන්නේ එකම වෙන්න නම් මේකයාගේ කීයක් වෙන්න ඕනද? 3ක් වෙන්න ඕනේ. මේකයාගේ කීයද? 2යි. එහෙනම් මේ දෙකේ යගේ 3ක් වෙන්න ඕනේ. මේ දෙකේ යගේ 2ක් වෙන්න ඕන. දැන් සමගාමී විසඳන්න. ඒතර මේක 3ක් වෙනවා. මේක 2ක් වෙනවා. හරි. ඒකෙන් දෙක අඩු කරොත් ඒකෙන් 2යි අඩු කරාම ඍණයි. b ට b කැපෙනවා. 3න් 2ක් අඩු කරාම 1යි. එහෙනම් ඊගයාගේ ඍණ 1යි. ඒක දාපු b ටනේ නේ a. පළවෙනි සමීකරණේ ඊටනේ. එතකොට b ගයාගේ 4යි නේ. එහෙනම් අපිට මෙයාගේ භින්න භාග ලිකේනවා. ඒ ඍණ 1යි b 4යි නේ. හරිද? හරි. ඒතර තුන්වෙනි එකේ බැලුවොත් තව සාධක නැහැ. යට වරහන් ඉවත් කරලා බැලුවොත් x ගේ ඉහළතම පාළයේ දෙවෙනි පාළයේ නේ. ඒතර යට තියෙන දෙවෙනි මාත්‍රේ උඩ පළවෙනි මාත්‍රේ නම් හරියි. එහෙනම් මෙතන හැදිලා තියෙන්නේ ඔන්න ඔය භාග දෙක සුළු වෙලනේ. එකතු වෙලේ කොහොමද වෙලා මේක දැන් කුඩා ගුණාකාරයි. දැන් උඩට එන්නේ නියතනේ. එහෙනම් මේ දෙක ආපහු මේක කුඩා ගුණාකාරයන් සුළු කරාම උඩට හැදෙන්න ඕන 2x වෙන 3. අපිට උඩ හැදෙන්නේ a b වලින් නේ. ඒතර මේ අංගයේ දෙන්න වැඩි වෙලා තියෙන x ධන 3යි. මෙයත් වැඩි වෙනවා x ධන 3යි. මේ අංගයේ දෙන්න වැඩි වෙලා තියෙන්නේ x ඍණ 1යි. මෙයත් වැඩි වෙනවා x ඍණ 1යි නේ. වැඩි වුණා මෙන්න මේක හැදෙන්න ඕන මෙතනින් නේ. ඔන්න ඔතනින් හැදෙන්න ඕන 2x ඍණ 3 නේ. එහෙනම් අපි ඒක 2x ඍණ 3ට සමාන කරලා සජාතීය පදවල සම්මුණක සමාන කරලා අපි නියත හොයන්න try කරනවා නේ. එහෙනම් වරහන් අයින් කරොත් ax ධන 3යි bx ඍණ b නේ. එහෙනම් මෙතන x පද දෙක කියනවා a ධන b වරක් x 3යි ඍණ b නේ. එතකොට මේ අපිට මේකේ 2x ඍණ 3 එන්න නම් මේකයාගේ 2 උනා 2x එනවා. මේකයාගේ ඍණ 3 උනාම ඍණ 3 එනවා නේ. 2x ඍණ 3 එනවා. එහෙනම් සජාතීය පදවල සම්පූර්ණක සමානව කියන්නේ ඒකයි දෙපැත්ත තියෙන x පදවල සම්පූර්ණක සමාන කිරි. දෙපැත්තේ තියෙන නියත පදවල සම්පූර්ණක සමාන කිරීමනේ. ලේසි. එහෙනම් මේ දෙක එකතු කරාම යනවා b කැපිලා a ට එනවා ඍණ 4න් එකක් නේ. හරිද? ඒක පළවෙනි එකට ගිහින් දැම්මනම් ඍණ 4න් එක ධන b නේ. එහෙනම් 4න් එක දකුණට ගියාම ධන 4න් එක පොදු හරය 4 ගත්තම 4 වරක් 2 8යි 1යි 9යි. හරි. එතකොට මෙයාගේ පුතේ භින්න භාග ලියනකොට දැන් මේ p ට ලියන්නේ ඍණ 4න් එකයි b ට ලියන්නේ 9ට 4. කොහොමනේ? හරි. මොනේ ඉන්නේ නේ? නමුත් අපි දැකලා තියෙන මෙහෙම භාග සංඛ්‍යා ලියලා තියෙන්නේ නෑනේ නේ.
එතන මේ 4 වැඩි වෙන්නේ කවුරුත් එක්කද? x නේ එකත් එක්කනේ. දැන් බෙදීමනේ. ඍණ 4 එක බෙදීම x නේ එකනේ. එතන බෙදීම වැඩි කිරීම වෙනකොට මේකේ පරස්පරය හරිද? එතන ඊට පස්සේ දැන් පුරුදු වුණා මෙලින් මේක 4 යටට දාලා දිවම හරි එක කියන්නනේ. පේන දෙකක් ඕනේ. මේක හරියට දිවුවොත් ඔන්න ඔහම එන්නේ නේ. නෝදයි පින්න භාග හරි. හරි. දාන්න. ඒක දැම්ම පේජ් එක දාන්න. right. तर මේකේ සාධක කැඩෙන්නේ මේ යට තියෙන පුතේ p වෙනි මාත්‍රය ගන්න. යට තුන්වෙනි මාත්‍රය ගන්න වැඩි කරාම ගණේ උඩ පළවෙනි මාත්‍රයක්. ඒ නිසා හරියනේ මාත්‍ර අඩුයිනේ. එහෙනම් අනිවාර්යෙන් මේක කුඩා පොදු ගුණාකාරයට එනවට මේ පැත්තේ ඔන්න ඔය භාග තුන සුළු වෙලා තියෙන්න පුළුවන් නේ. එතකොට මේව නියට ඔන්න ඔය භාග තුන එකතු කරලා තමයි මේක හදලා තියෙන්නේ. එහෙනම් දැන් මනාව පැහැදිලි කුඩා පොදු ගුණාකාරය හරිනේ. එහෙනම් මේක මේ අගයට ගේන්න මෙයා වැඩි කරලා තියෙන මේ දෙන්න දෙන්නේ. එහෙනම් මේකේ උඩ වැඩි කරන්නත් ඕනේ මේ දෙන්න දෙන්නේ. මේක මේ අගයට ගේන්න මේ දෙන්නකින් වැඩි කරලා තියෙන්නේ. මේක මේ දෙන්නකින් වැඩි කරන්නේ මේ අගයෙන්. එහෙනම් මේකේ උඩ වැඩි වෙන්නත් ඕනේ ඒ දෙන්න දෙන්නේ. මේ අගේ මෙතෙන්ට ගේන්න මෙයා වැඩි කරලා තියෙන්නේ මේ දෙන්න දෙන්නේ. එහෙනම් මේකේ උඩ මේ දෙන්නගෙන් වැඩි දැන් මේ ටික පුතේ එකතු කරලා හරියටම සුළු කරාම අපිට ගාන්න මෙන්න මේ ළවේ ඉන්න ඕනනේ. හරිය නේන අනිවාර්යෙන්ම ඒ කියන කෙනා මෙන්න මේ දෙන්න වැඩි කරලෙන එකේ නොයි. B කියන කෙනා මේ දෙන්න වැඩි කරලෙන එක නොයි. C කියන කෙනා මේ දෙන්න වැඩි කරලෙන එක නොයි අරන් එකතු කරා මේකෙන්න ඕන. හරි නේ? දැන් අපිට තේරෙන්නේ සජාතීය පද ටික හදාගන්න. එතන මේක වරහට අයින් කරොත් වෙනවා x වර්ග ධන 3x ධන 2x කියන්නේ ධන 5x 3 වරක් 2 6යි නේ. මේක වරහන් නිමත් කරාම වෙනවා x වර්ග ධන 3x ඍණ 1x කියන්නේ ධන 2x ඍණ 3 නේ. මේක වරහන් නිමත් කරාම වෙනවා x වර්ග ධන 2x ඍණ 1x කියන්නේ ධන 1x ඍණ 2 හරි. දැන් වරහන් අයින් කරොත් 5x ධන 6යි නේ. bx වර්ග ධන 2යි bx ඍණ 3යි b. cx වර්ග ධන cx ඍණ 2යි c. එහෙනම් පුතේ මෙතන පද වර්ග තියෙන 3ක් නේ ධර්ම පැත්තේ. මොනවායි පද වර්ග 3? x වර්ග පද තියෙනවා. x පද තියෙනවා නියත පද තියෙනවා. ඒතර x වර්ග පද කීයක් තියෙනවද? x වර්ග පද 3ක් තියෙනවානේ. ඒ තුන් දෙනා එකතු වෙලා තමයි තනි x වර්ගය හැදෙන්නේ. එහෙනම් මෙතන තියෙන x වර්ග පද කවුද එකතු වෙන්නේ? a b c එකතු වුණාම තමයි x වර්ග පදේ. ඊට පස්සේ තියෙන උදේ x පදනේ. මොනවද x පද? 5x 2යි bx ධන cx හරිනේ. ඊට පස්සේ x නැති ඒවට කියන්නේ ඔක්කොම නියත
නියත පද 6යි ඍණ 3යි මේ ඍණ 2යි යෝගනේ. ඕකෙන් දැන් හැදෙන්න ඕන මේකනේ. ඔකනේ. දැන් උදාහරණ මේ පැත්තේ තියෙන පද දෙකයි. කවුද පද දෙක? x පදයයි නියතයයි. එතන මේ පැත්තේ x වර්ග පදයක් නැහැනේ. එහෙනම් මෙතන තියෙන x වර්ග පදේ නැති වෙන්නේ බෑ. නැති වෙන්න ඕනේ. නැත්නම් දෙකම එක වෙන්නේ නැහැනේ. හරි. නැති වෙන්න නම් මෙන්න මේ තුන් දෙනාගේ එකතුව මොකද වෙන්නේ? බිඳුව නාන හරිනේ. මේ තුන් දෙනා ඒක මේ පැත්තේ නේ. ඒක මේ පැත්තේ ඕන අපිට මෙහෙම කරන්න පුළුවන්. ඇත්තට මෙතන තියෙනවා. ඔන්න ඔමේකේදී අපි ලියන්නේ ඒ වගේ අපිට ඕන තරම් ලියන්න බැරි ඔක කොහොමද දාන්නේ? තේරුණාද? එතන පද දෙකයි තියෙන්නේ. ඒක එහෙනම් x වර්ග පදේ සම්මුණගේ බිඳුව එන්න ඕනේ. බිඳුව නම් මේ පදේ නැති වෙලා යනවා. එහෙනම් මෙන්න මේ ටික එකතු කරාම හැදෙන්න ඕන 4x නේ. හරිද? මේ ටික එකතු කරාම කීයද හැදෙන්න ඕනේ? 3ක්. හරිද? ඒතර හරියට හැදෙන්නේ මේක බිඳුව ගමන්නේ. එහෙනම් මෙතන අපිට තියෙන සමීකරණ 3ක් නේ. එතන මේක බිඳුවයි. මෙයා 4යි. මෙයා 3යි. හරිද? හරිනේ. එතන අපි මීට පෙර මතකදී අපි විචාර තුනේ සමගාමී සමීකරණ විසඳලා තියෙනවනේ. ඒතර අපි කරේ පෙරහුරුවක්. දැන් පෙරහුරුව ඇවිල්ලා තියෙන නියම හුරුවට දෙන්න. නේ? ඒතර විචාර තුනේ විසඳනකොට මෙන්න මෙහෙම ඉස්සෙල්ලා බලන්න තියෙන්නේ. කොහොමද අපි එක්කෙනෙක් අයින් කරන්නේ? එක්කෙනෙක් අයින් කරලා දෙන්නෙක් ඉතුරු කරගන්නේ නැහැ. ඉස්සෙල්ලා බලන්න මෙහෙම එකක්. අපි එතනත් කිව්වා මේ පෙරහුරුවේදීත් කිව්වා මොකක්ද? සමීකරණ තුනම එකතු කරලා බලන්න දෙන්නෙක් අයින් වෙලා එක්කෙනෙක් ඉතුරු වෙනවද කියලා. ඒකනේ බලන්න. එහෙම නැත්නම් තමයි දෙන්න අරගෙන එක්කෙනෙක් අයින් කරනවා. මේ තුනම එකතු කරොත් මොකද වෙන්නේ? ඒව කොච්චරක් කියනවා? 12ක් කියනවා. B ඒව කොච්චරක් කියනවායි? B නැති වෙනවා අතුරුදහන්. මෙතන 3යි B ට වෙන 3යි B එක 3ම අතුරුදහන්. C ඒව කොච්චරක් වෙනවා? එන හරියද? ටක් ගාලා ඒව හරිනේ ඉතින්. එහෙම බලන්න. මේ තුනම එකතු කරලා දෙන්නේ අතුරු දාන්න ඕනේ නැත්තම් මොකද කරන්නේ? දෙන්න අර එක්කෙනෙක් අයින් කරනවා නේ. එක්කෙනෙක් කොසි අයින් කරලා AB ගේ දෙයක් ගන්නවා එහෙම. හරිද? තේරුණා? දැන් සමීකරණය විසඳන පට ගන්න. එකයි දෙකයි තුනයි එකතු කරොත් නේ 12යි 3යි B ට ඍණ 3යි B කැපෙනවා. 2යි C ට ඍණ 2යි C කැපෙනවා. මේ ටික එකතු කරාම 7යි නේ. ඒ සමානයි 7 බෙදීම 12. හරි. දැන් හරිනේ. දැන් මෙහෙම කරමු නේ. ඊට පස්සේ එකිනෙක අයින් කරන්න හරිනේ. මේ දෙක අඩු කරාම කවුද එන්නේ? CI මේ දෙක අඩු කරාම CI වෙනවා. එතන එන්නේ කවුද? AB නේ. එන හරියට A කියන්නේ දැම්ම B හෙව්වේ. හරිද නේ? දැන් පෙරවරු කරලා තියෙනවා. එතන 1යි 2යි අඩු කරාම එකෙන් දෙක අඩු කරේ නේ. එතන A ගෙන් 5යි A අඩු කරාම ඍණ 4යි. B ගෙන් 2යි B අඩු කරාම ඍණ B. C ට C කැපෙනවා. බිඳුවෙන් 4ක් අඩු කරාම ඍණ 4යි. එහෙනම් මෙතෙන්ද දාමු 7 බෙදීම 12 4 මෙහෙන් ගේමු D ආරේ ආවු නේ.
හතර වරක් 1යි හතර වරක් 3යි. එහෙනම් පොදු හරය 3යි. ඍණ 7යි. 3 වරක් 4 12යි නේ. එහෙනම් බීජයන්ගේ පහ බෙදීම 3යි නේ. හරි. දැන් මේ දෙන්නම පළවෙනි එකට දෙන්න නම් ඔයාලට C හොයාගන්න ඕනේ. පළවෙනි එකට ගියා. A ධන B ධන C බිඳුවයි. A 7 බෙදීම 12. B 5 බෙදීම 3යි නේ. එහෙනම් මේ දෙන්නේ එහා පැත්තට යවලා පොදු හරය 12යි නේ. ඒක 3ට 12ට 3 4යි. 5 වරක් 4 20යි නේ. ඕගොල්ලන් 3ෙන් බෙදන්නත් පුළුවන් නේ. 3 වරක් 9යි 3 වරක් 4යි නේ. හරිද? ඕකේ. දැන් ඊළඟ මෙන්න භාග ටික තිබුණේ. නේද? මෙයාගේ භින්න භාග 3 නෝ. ඒ 7 බෙදීම 12යි නම් 12 යනවා යටට නේ. B 5 බෙදීම 3යි නේ. නම් 5 යනවා යටට. එතකොට C ඍණ 9 බෙදීම 4 නිසා මෙතන ඍණ කරාම හරියි. වැඩි ඉවරයි. ඉන්න භාග තුනේ. ඔය පහ. හරි. අනේ විසඳන්න ඕන සමීකරණ නේ. දාන ඍණ ඔක්කොම දාලා හදාගන්න. හරය අවසාද කඩන්න බෑනේ. හරය වැඩි කරොත් එන්නේ 3 වෙනි බලය එකක්. ඒතර අපි කියන්නේ 3 වෙනි මාත්‍රිකා ලවයේ නියතයක් නේ. එහෙනම් හරයට වඩා ලවය අඩුයි. එහෙනම් මේක කුඩා පොදු ගුණාකාරයෙන් ලැබෙන්න නම් මේ පැත්තේ භාග 3ක් සුළු වෙන්නේ නැතිනේ. හරේ x වන භාගයේ හරේ x ඍණයක වන භාගයේ හරේ x ධනයක වන භාගයේ විතර අපි කිව්වා මේවා ඒකට ප්‍රකාශන නිසා උඩට දාන්නේ නියතයක්. හරි. ඒතර දැන් මේකනේ කුඩා පොදු ගුණාකාරයනේ. හරි. එහෙනම් මේ අගයට එන්න මේ දෙන්නගෙන් වැඩි වෙනවනේ. එහෙනම් ඒකේ උඩත් මේ දෙන්නගෙන් වැඩි වෙනවා. මේ අගයට ගේන්න මේ දෙන්නගෙන් වැඩි වෙන්න ඕනනේ. එහෙනම් ඒකේ උඩත් ඒ දෙන්නගෙන් වැඩි වෙනවනේ. මේ අගයට ගේන්න මේ දෙන්නගෙන් වැඩි වෙන්න ඕනනේ. එහෙනම් මේක උඩත් මේ දෙන්නගෙන් වැඩි වෙලා මෙන්න මේ එක හැදෙන්න ඕනනේ. මෙන්න මේ ලාභය. ඒ කියන්නේ මේ ටික හරියටම සුළු වුණාම එකක් හැදුනා නම් හරිනේ. ඒතර මේක හැදෙනවනේ. එහෙනම් මේකේ අතය එකට සමාන වෙන්න ඕනනේ. මේකේ අගේ එකට සමාන වෙන්න ඕන. හරිනේ. එහෙනම් මෙතන වරකන් අයින් කරොත් මෙතන ඉන්නේ පුතේ වර්ග දෙකේ අන්තරයනේ x වර්ග ඉන්නේ. මේක නම් එනවා bx වර්ග ධන bx නේ.
මෙතන එනවා cx වර්ග ඍණ cx. මෙතනත් අපි වරහන් නිවන් කරොත් එනවා ax වර්ග ඍණ a. එහෙනම් මේ ඔක්කොම තියෙන පද જાති තුනක් නේ. x වර්ග පදයක් තියෙනවා. x පදයක් තියෙනවා. x නැති නියත පදයක් තියෙනවා නේ. හරි. x වර්ග පද තුනක් තියෙනවා. මම මෙතන මේක වරහන් අයින් කරේ නැහැ. එතනද අයින් කරොත් කොහොමද ඉන්නේ නේ? ax වර්ග ඍණ a. එහෙනම් x වර්ග පද තුන එකතු වෙලා තමයි වම් පැත්තේ x වර්ග පදේ හැදෙන්න ඕන. වම් පැත්ත x පද දෙකයි තියෙන්නේ. ඒ x පද දෙක එකතු වෙලා හැදෙන්න ඕන දකුණු වම් පැත්තේ x පද වෙන්නේ. නියත පද එකයි තියෙන්නේ නේ. එතකොට මේ නියත පදේ එකතු වෙලා හැදෙන්න ඕන වම් පැත්තේ නියතය. ඔක එකයිනේ. නේ? එවනේ. එහෙනම් මේ පැත්තේ x වර්ග පදේ සම්පූර්ණකයේ කීයද? බිඳුවයි. x පදේ සම්පූර්ණකයේ කීයද? බිඳුවයි. නියතයක් විතරයි නේ. නියතයේ කීයද? එකයි. එහෙනම් මේ කීයද? බිඳුවයි. මේක බිඳුවයි. මේක එකයි. දැන් නිකන් මේක එනවා. හරි. එතකොට a ධන b ධන c බිඳුවයි. b ඍණ c බිඳුවයි. ඍණේ සමානයි එකයි a සමානයි ඍණ එකයි නේ. හරි වැඩි. එහෙනම් මේ දෙක එකතු කරා නම් c කැපෙනවා නේ. AB එනවාද A දැම්ම B හෙව්වා නේ. එතකොට ඒව තියෙන ඔයගොල්ලෝගේ දැනුමේ. මෙහෙම කරා නම් මට මෙහෙම වෙයි. එහෙනම් මේ දෙක එකතු කරාම එනවා A. BB එකතු කරාම 2B. ධන C ඍණ C බිඳුවයි මේක බිඳුවයි. එතකොට A ගේ අගය ඍණ 1යි. එහෙනම් B ගේ අගය එනවා පුතේ භාගයක් නේ. ඍණ 1 එහා පැත්තට කියලා දෙකෙන් බෙදුවා. එහෙනම් දෙවෙනි සමීකරණයට ගියා නම් C එනවා නේද? B ගේ අගය භාගයයි අන්න C ගේ අගය භාගයයි. හරි. එතකොට මෙයාදී භින්න භාග තුන එනවා. A ගේ අගය ඍණ 1යි නේ. B ගේ අගය භාගයයි නේ. C ගේ අගය භාගය නැත්නම් භින්න භාග. පිළිවෙලකට විසඳන්න. ඔය 6 වෙනි එක පොඩ වීඩියෝ ටික ලියපු හැටි සමහර අය වැරදිනේ. මේ 6 වෙනි එක සමහර අය බැලුවේ වහා වුණත් අවදිනේ. ඇයි? දීපු එකේ එහෙම කටේ ඔබන් කරනවනේ වහද නැද්ද කියලා බලන්නෙත් නෑ. දැන් 6 වෙනි දෙමකට කියන මේක මේ මට කියන්න දැන් පරිමේෂිතයන් භින්න භාග වෙන් කරන්නේ අර දීපු එක කටේ ඔබා ගන්නවා වගේ එහෙම කටේ ඔබා ගන්නවද? එහෙනම් මොකද දැන් කොන්දේසි කියවනේ මොකද කොන්දේසි හරය හැකිතරම් සාධක වෙන් කළ යුතුය. වෙන් කරේ නෑ දුන්නු එක එහෙම ගෑවනේ මේ ඉතින් මම වහ උනක් කවන්න පුළුවන් ඒ කොහෙද බලන්නේ කොහාද ලෝකය කන මේකේ බලන්න ඕනේ පුතේ මෙයා මේ දැන් මේක එහෙම එක සැරේට කන්නේ මෙයා මොකද නේ එයාගේ තව සාධක තියෙනවද නැද්ද කියලා බලන්න ඕනේ. ඔබ බලන්නේ සාධක තියෙනවද නැද්ද කියන්නේ. දැන් O level pass ඊයන්වත් තියෙනවා පෙඩස්ටියන් ගණිතයේ දැක්කා. මොකද තියෙනවා
ඔය කියන්නේ x වර්ගය ඍණ x ඍණ දෙකේ සාධක දෙකේද මෙතන කොහොමද එකයිනේ නේ ඍණ දෙකේ ගුණාකාරයක් එකතුව තිබේනේ මොනයි සාධක දෙක කියන්නේ බලන්න x x ඍණ දෙකයි අතන එනම් මෙතෙන්දී සාධක ලියන් ඉන්නවා එතකොට මෙතන x ඍණ 1යි x ඍණ 2යි x ධන 1යි දැන් එහෙනම් මේක භින්න භාග කීයක් තියෙනවද කීයක් තියෙනවද තුනක් තියෙනවා තුනක් සාධක කැඩුවේ නෑනේ සාධක කඩන්න නේ සාධක කඩලා මුදේ ලියා ගන්න ඕන ආපහු සමානක් වෙන මේ සාධක ලියන අනුපිළිවෙල මාරුනොත් මගේ ඔයගොල්ලෝගේ ABC වෙනස් වෙන්න පුළුවන් නේ සාධක තියෙන්න ඕන සාධක සාධකයක් තියෙනවා ඉතින් ගාන හරියට තියෙනවා මෙන්න මේ වගේ ගාන ලියන්න හරියට 100%ක් හරියටම ලියන්න ගන්න තියලා මේකේ සාධක කරන සාධක දෙක දාලා ආයෙ හරියට ලියන්න අන්න ලියලා ඕන බින්න භාග කරන්න හරියට ලියන්න ගානක් බලන්න හරි නේද මෙයාට බින්න භාග තුනක් එනවා x ඍණ 1 හරයේ තියෙන බින්න භාගයක් එනවා x ඍණ 2 හරයේ තියෙන බින්න භාගයක් එනවා x ධන 1 හරයේ තියෙන බින්න භාගයක් එනවා එතකොට නියත තුනක් හොයන්න එතකොට මේක තමයි කුඩා බුදු ගුණාකාරය දාන්න දැන් මේ දෙන්න එකතු කරාම මේක කුඩා බුදු ගුණාකාරය ඒතර ABC වැඩි වෙලා නේ ඒ ටික සෙට් වෙලා තමයි 2x දාන 3ක් හැදෙන්නේ. ඒතර මෙයා මේකට එන්න මේක වැඩි වෙලා තියෙනවා x එක දෙකේනොයි x දාන එකේනොයි මෙයා මේකට එන්න මෙයා වැඩි වෙලා තියෙනවා x ඍණ එකේනොයි x දාන එකේනොයි මෙයා මේකට එන්න c වැඩි වෙලා තියෙනවා x ඍණ එකේනොයි x ඍණ දෙකේනොයි x ඍණ එකේනොයි x ඍණ දෙකේනොයි එහෙනම් මේ ටික ඔක්කොම සුදු කරාම මට එන්න ඕනේ කීයද 2x දාන 3ක් නේ දැන් මෙහෙම විභාග දෙලියන්න එපා හරි මම මේ ඔයගොල්ලෝගේ ඔළුවට වැටෙන්න ලියුයි ඒතර තමයි මේක හැදෙන්නේ එහෙනම් මේක සමාන වෙනවා 2x දාන 3කට නේ දැන් සජාතීය පද හදාගන්න මේ දෙක වැඩි කරොත් x වර්ග ධන 1x ඍණ 2x ඍණ 1x ඍණ 2 මේක මෙතන එන්නේ වර්ග දෙකේ අන්තරේ නේ x වර්ග ඍණ 1 මේක x වර්ග ඍණ 2x ඍණ 1x ඍණ 3x ධන 2 නේ එතකොට සම්පූර්ණ වරහන් අයින් කරොත් අපිට පුළුවන් සජාතීය පද වෙන් කරගන්න නේ දෙකයි හරි right එහෙනම් දකුණු පැත්තේ තියෙන පද වර්ග තුනක් නේ x වර්ග පද x පද නියත පද මේ වම් පැත්තේ තියෙන පද වර්ග දෙකයි නේ x පදයි නියත පදයි විතරයි
දකුණු පැත්තේ x වර්ග පද 3ක් තියෙනවා නේ. x වර්ග පද 3ක්. x පද දෙකයි තියෙන්නේ නේ. x පද දෙකයි. dx එකයි ඍණ 3යි cx එකයි. तर x නැති පද 3ක් තියෙනවා නේ. ඍණ 2යි ඍණ b දාන 2යි. එහෙනම් ඔය ටිකෙන් මට හැදෙන්න ඕනේ 2x දාන 3ක්. එහෙනම් මේ x වර්ග පදේ නැති වෙන්න ඕන. x පදේ දෙකක් වුණොත් 2x හැදෙනවා. නියත පදේ 3ක් වුණොත් 2x දාන 3ක් දකුණු පැත්තෙන් හැදෙනවා නේ. එහෙනම් මෙන්න මේකේ අගය බිඳුව වෙන විදියට මෙයාගේ අගය දෙකක් වෙන විදියට මෙයාගේ අගය නේ මෙයාගේ අගය 3ක් වෙන විදියට ABC හෙව්වනම් හරියන්නේ නේද පින්න භාග විලාව. මෙච්චරයි. සිම්පල් වැඩක්. හැම වෙලේම බලන්න ඕන සාධක නොකඩ දෙන්න පුළුවන්. හරි. ඒතර විචාර තුනේ සමගාමී සමීකරණ තුනක්. ඒතර විචාර තුනේ සමගාමී සමීකරණ තුනක් විසඳනකොට අපි බලන්නේ ඉස්සෙල්ලම මේ තුනම එකතු කරලා එක්කෙනෙක් ඉතුරු වෙයිද කියන එකනේ. මොකද කියන්නේ තුනම එකතු කරොත් ඉතුරු වෙනවද කියන්නේ. ඒ ඉතුරු වෙනවා. එන හරියට ඒ හෙව්වා. දෙවෙනි එකට ගියාම C හොයද හැකිනේ. ඊට පස්සේ පළවෙනි එකට හරි කාට හරි ගියාම D හොයාගත හැකියි. හැම වෙලේම ඉතින් තුන් දෙනාම එකතු කරාම එක්කෙනෙක් ඉතුරු වෙන එකක් නේ. ඉතුරු වෙන වෙලාවකදී ඒක ප්‍රයෝජනයට ගන්න. එහෙනම් මේ තුන් දෙනාම එකතු කරොත් ධනයට ඍණයෙන් කැපෙනවා. මෙතන එනවා ඍණ 2යි ධන බීට ඍණ බී කැපෙනවා. ධන 2යි c ට මේ c එකතු කරාම 3යි c. ඒකට මේ 3යි c කැපුණා මේ බරයි. එහෙනම් මෙතන බිඳුවයි 2යි 5යි. කීය දාන්නේ කියන්නේ ඍණ 5 බෙදීම දෙකක් දාන දෙද හැකියි. එහෙනම් ඒක පුතේ දෙවෙනි එකට ගෙන් දැම්මොත් නේ ඍණයි ඍණ 3යි c කියන්නේ 2. ඒක දාන්නේ ඍණ 5 බෙදීම 2. එතන මේ ඍණයෙන් වැඩි කරාම ධන 5 බෙදීම 2යි. අර දෙක මෙහි ගියනේ 3යි c මෙහි දාලා ධන කරමු. එහෙනම් පොදු හරය 2යි. දෙවරක් 2 4යි නේ. එහෙනම් මේක වෙනවා 1 බෙදීම 6ක් දෙද හේතුයක්. ඒ සම්බන්ධ වාක්‍ය මෙතන ඉතුරු වෙන්නේ ඍණ 2යි නේ. ඒ සමානයි වාක්‍ය දෙකයි. උලන්නේ 5 බෙදීම ඍණ 2 කියන්නේ කොල්ලෝ ධන ඍණෙන් බෙදුනම ඍණනේ ඔහමනේ ලියන්නේ. හරි. සාමාන්‍ය ඍණ සංඛ්‍යා යට තියන්නේ බිග්ගු. බෙදලා අවුලන්නේ මේ ටිකත් අවුලන්නේ ඒක මොනවද අතන. ඍණ වෙලා තියෙනවා. සාමාන්‍ය කියන්නේ කොල්ලෝ එහෙම ඍණ වෙනවා නම් ඍණේක ලවයට දාලා තමයි ලියන්නේ. හරි. ඍණ 5 බෙදීම් දෙකයි. දැන් මේ උත්සවගෙන යම එකට. A ධන B ධන C බිඳුව. ඒතර A කියන්නේ ඍණ 5 බෙදීම 2යි. B ධන්නේ C කියන්නේ 6යි. එහෙනම් B උත්තර කරොත් ඍණ 5 බෙදීම 2 මෙහි ගියාම ධන 5 බෙදීම 2යි. 6න් එක මෙහි ගියාම ඍණ 6න් එකයි නේ. පොදු හරය 6යි. එතන 6ට 2 3යි 3 වරක් 5 15න් එකක් නේ.
14 බෙදීම 6 කියන්නේ තුල්ලේ භාග කරොත් දෙකෙන් කපතේ. ඉතින් කීයද 7 බෙදීම 3. හරිද? දැන් සමහර අංකෙට මෙන්න මේක මතක තියාගන්න පුතේ. කවුරු හරි දරුවෙක් මේ සාධක දෙක ලියන අනුපිළිවෙල ඔහොම වෙනස් කරලා ලිව්වත් ඒ දරුව වැරදිද? එහෙම ගන්නෑ නේද? එහෙම වුණොත් මෙතන ඒ සාධක දෙක ලියන අනුපිළිවෙල අනුව ඒ දරුවගේ මගේ මොකෝ වෙයි? අර BC මාරු වෙලේ. ඒ කියන්නේ මගේ B ට එන එක යාට C ට එනවා. මගේ C ට එන එක යාට B එනවා. එතකොට මගේ BC ගෙන් බලන්න එපා. හරිද? එහෙම මාරු වෙනවද යන්නේ? ඒතර එහෙම මාරු වෙනවා. අන්තිමට ඒතර දැන් මේක යන්න යටින් ඒතර ලියන්න මම මේකන ඉඩ නැති නිසා මට මම මේකෙම ලියන්න ඔයගොල්ලෝ යටින් ඒතර ලියන්න ඊට දාන්න ඕන ඍණ 5 බෙදීම දෙකක්. මේ ඒතර මෙතන ඍණ 5යි මෙතන යට දෙනවා 2. මේක 7 බෙදීම 3යි නේ. මෙතන 7යි මෙතන 3යි නේ. සීට 6යි 1යි නේ. මෙතන 1යි මෙතන 6යි නේ. හරි. එතකොට මෙයාගේ බීජන භාගකම තමයි ඔබ දැන් මේගොල්ලෝ 9 වසරේ පන්තියේ ධර්මයකට මෙන්න මේක තියෙන නාන්ති මාල්ලි මට මේක සුරු කරලා දුන්නද කිව්වොත් හරියට සුරු කරලා මේක දෙන්නවා. හරිද දෙන්නේ? හරි. යම් හත් දෙකේ. සුරු කිරීම අතිශය වැදගත් ඈ. ඒක තමයි උන්වගේ වෙන්නත් සුරු කරනකොට තියෙන අර තමන්ගේ මානසික ඒකාග්‍රතාවය හරියට ගාන ඇතුලේ තියාගෙන ඉන්න ඕනේ. නැත්තම් එහෙම මේ දුවලු. ඒක තමයි වැදගත් පදේ. තමන්ගේ මානසික ඒකාග්‍රතාවය ගාන හැදීමේදී. එතකොට තමන් ගානක් හදනකොට සාමාන්‍ය දෙපැත්තේ ඉන්න දෙන්න තමන්ගේ ළඟ ඉන්නවදවත් දැනෙන්නේ නැති වෙන්නේ. දැන් මේක ගත්තොත් පුතේ මෙහෙමයි. දැන් අපිට යට කීවෙනි මාත්‍රිකක්ද කියලා හොයන්න වරහන් අයින් කරන්න දෙන්නේ මොකද යට හාදස්ථාන නෙමෙයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ අර කුඩාමතු ගුණාකාරය හොයලා ඔක්කොම වරහන් ටික අයින් කරලා දීලා තියෙන්නේ. දැන් අපිට කුඩාමතු ගුණාකාරය S දෙකට දෙන්නේ නැතුව අපිට ඒක මාර්ග සංඛ්‍යා ටික කොච්චරද කියලා ගන්න අමාරුයි. හරිද? එතකොට මේක ඔයගොල්ලෝ සාධක කඩා ගන්න ඕනනේ. මෙතන මුලින්ම තියෙන්නේ පොදු සාධක. එතකොට පොදු සාධකයක් තියෙනවා x කියලා. එතකොට මෙතන ඉඳලා x වර්ග ඍණ 3යි x ඍණ 4. එතකොට මෙතන තියෙන්නේ 1. ආයි බලන්න ඕන මේ ත්‍රිපද වර්ග ප්‍රකාශනයේ සාධක. එතන මේක ඍණ 4යි. ඒක ඍණ 4ේ ගුණාකාරයක් වෙනවා ඍණ 4යි ධන 1යි. එහෙනම් සාධක තියෙනවා කවුද? x. ඔය බලන්න අනිත් සාධක දෙක කියන්නේ කවුද? x ඍණ 4යි x ධන 1යි. හරිද? දැන් එකිනෙකට වෙනස් සාධක තුනක් තියෙනවා. යට තුන්වෙනි මාත්‍ර එකක් උඩ දෙවෙනි මාත්‍ර එකක් යට මාත්‍රයට වඩා උඩ මාත්‍රය අඩුයි. එහෙනම් හරිය හැකිතරම් සාධක වෙන් කරා එහෙනම් මේක භින්න භාග තුනක් තියෙනවා නේ. හරිය x වන භින්න භාගයක් හරිය x වෙන 4 වන භින්න භාගයක් සහ හරිය x ධන 1 වන භින්න භාගයක්. එහෙනම් මුගේ මේකේ ලාභය දෙන්නේ නියතනේ. එහෙනම් මේ භාග තුන එකතු කරාගෙන කුඩා පොදු ගුණාකාරය තමයි අපිට වම්මද පැත්තේ යටින් පේන්නේ. අපි අලුතෙන් කුඩා පොදු ගුණාකාරය හොයන්න ඔළුව වෙහසන්න ඕනේ. ලවය හැදෙන හැටි විතරයි ඔළුව වෙහසන්න ඕනේ. එහෙනම් මේ x වැඩි වෙනවා මේ දෙන්නගේ. එහෙනම් a වැඩි වෙනවා මේ දෙන්නගේ. මේ හොඳට වරහන් අයින් කරන්න කල්පනාවෙන්. ඒක කියන්නේ ගානක් හැදෙනකොට ඒ ගානට සමවැදෙන්න. වටේ ඉන්න කෙනා ගැන හිතන්නේවත් නැහැ මගේ එකේ කෑවුණත් තේරෙන්නේ නැහැ ඉන්නවද කියලා. නේ ඒ තරම් ගානත් එක්ක ජීවත් වෙන්න ඕනේ. ගානේ ඇතුළට කිඳා බහින්න.
එතන මෙයා මෙතෙක් දෙන්න මේ දෙන්නගෙන් වැඩි වෙන්නේ x කිනුයි x ධානය කිනුයි x ධානයක මෙයාගේ දෙන්න වැඩි වෙන්න ඕනේ x කිනුයි x වෙන 4 වෙන්නේ. එහෙනම් මෙන්න මේ ටික ඔක්කොම සුළු කරාම මෙන්න මේ ලාභය හැදෙන්න ඕනනේ. මේ අනුව අපි නිගමනය කරනවා මේ ගණේතර මේ සාරෝසාම්‍යයේ තියෙන අපි ABC හොයන්න ක්‍රම දෙකක් අද දවස් ඉගෙන ගන්න එකක් සජාතීය පදවල සම්මුණක සමාන කිරීම දෙවෙනි ක්‍රමේ x ට අගයන් ආදේශ කිරීම එසේ අගයන් ආදේශ කරන්නේ මේකේ යට බිඳුව නොවන එකක් නේ. ඒ කියන්නේ මෙතන බිඳුව වෙනවා බිඳුවේදී මෙතන බිඳුව වෙනවා 4ේදී මෙතන බිඳුව වෙනවා ඍණ 1ේදී. ඒතර බිඳුව 4 ඍණ 1 හැර ඕනම x අගයක් ආදේශ කරලා සමීකරණ තුනක් හදතේ. ඒතර අපි භින්න බාහුවලදී බලන්න x අගයන් ආදේශ කරලා සමීකරණ ගන්න නෙවෙයි සජාතීය පදවල සම්මුණක සමාන කර සමීකරණ ගොඩ නගන්නනේ. ඒක තමයි අපි බලන්නේ. එහෙනම් මේ දෙක වැඩි කරොත් x වර්ග ධන 1x ඍණ 4x ඍණ 3x ඍණ 4 නේ. මේ දෙක වැඩි කරොත් bx වර්ග ධන bx නේ. මේ දෙක වැඩි කරොත් cx වර්ග ඍණ 4icx නේ. 4icx. එහෙනම් මේ දෙන්නත් වැඩි කරොත් අන්න දැන් අපිට පද ටික ගොඩවල් කර දෙන්නේ. එහෙනම් මෙතන x වර්ග ගොඩක් හැදෙනවා. x ගොඩක් හැදෙනවා. නියත ගොඩක් හැදෙනවා නේ. x වර්ග ගොඩට එනවා x වර්ග පද තුනක් එකතු වෙලා තමයි මේ පැත්තේ x වර්ගය හැදෙන්න ඕනේ. මේ x වර්ග පද තුනේ එකතු කරාම a ධන b ධන c වෙනවා නේ. x පද තියෙන තුනක් එන ඒ තුන් දෙන එකතු වුණොත් නේ ඍණ 3යි b එකතු වෙලා bx ඍණ 4යි c එකතු වුණාම මේ පැත්තේ තියෙන 1යි x එක හැදෙන්න ඕනේ. එතකොට දෙපැත්ත සමානයි. හැබැයි x නැති පද තියෙන 1යි නේ. ඍණ 4යි විතරයි. හරි. එහෙනම් ඔන්න ඒ තුන් දෙනාගේ 1x වර්ග ධන 1x ධන 3 ඉන්න ඕනේ. එහෙමනම් මේකේ යගේ එක වුණා නම් හරිනේ. එතකොට 1x වර්ග හැදෙනවා. මේකේ යගේ එක වුණා නම් හරිනේ. 1x හැදෙනවා. මේකේ යගේ 3 වුණා නම් අන්න 3 හැදෙනවා නේ. එහෙනම් සමීකරණ 3 පැහැදිලිනේ. 1යි ඍණ 3යි ධන b ඍණ 4යි c නේ. 1යි ඊළඟ ඍණ 4යි සමානයි 3යි. අන්න ඒකෙන් අපිට a හොයාගන්න දෙන්නේ. එහෙනම් a ගියාගේ හරිනේ. ඍණ 4යි 3යි කියන්නේ මෙතන a සමානයි 3 බෙදීම ඍණ 4 තමයි. 3 බෙදීම ඍණ 4 අපි සාමාන්‍ය සම්පතයක් කියන්නේ ධන ඍණින් බෙදුනම ඍණ නිසා ඍණ 3 බෙදීම 4 විදියට. හරිනේ. දැන් තව b එකයි c එකයි පුතාලා කියවුවනම් හරි. මෙහෙම කර දෙන්නේ 1යි 2යි අඩු කරා නම් b ට b කැපෙනවා නේ. AC එකක් වෙන්න එහෙනම් අතරින් a දෙයක්ම c හෙව්වා. එහෙනම් 1යි 2යි අඩු කරා. ඒකෙන් ඍණ 3යි අඩු කරා. ඒතර අඩු කරනකොට ඍණ 3යි කියන එක ධන 3යි වෙනවා. ඒතර මේ ඒත් එක්ක 4යි. ඒතර b ට b කැපිලා යනවා. c ගෙන් ඍණ 4යි c අඩු කරන්නේ. ඒතර අඩු කරනකොට ධන 4යි c වෙනවා. ඍණින් වැඩි වෙලා අර c එක්ක 5යි c වෙනවා. හරි.
එකෙන් එක අඩු කරාම බිඳුවක් එනවනේ. නීකයන්ගේ ඍණ 3 බෙදීම 4යි 4ට 4 කැපුණා ඍණ 3 එහා පැත්තට ගියාම ධන 3යි නම් සීගයන්ගේ 3 බෙදීම 5යි නේ. ඒක පළවෙනි එකට දැම්ම නම් p හොයාගන්න. ඒකනේ පළවෙනි එකට දැම්ම p හොයාගන්න. හරි. එහෙනම් පළවෙනි එක ගත්තා ABC එකයි. අපිට ඒකාව ඍණ 3 බෙදීම 4ක් B විතරයි හොයන්න තියෙන්නේ. සීටාව 3 බෙදීම 5ක් නේ. එහෙනම් B උත්තර කරොත් අර හෙට ගියාම එක ධන 3 බෙදීම 4 වෙනවා. මේක ඍණ 3 බෙදීම 5 වෙනවා නේ. හරි. දැන් පොදු හරය 5 වරක් 4 20යි. එක වැඩි කරා 20යි 20ට 4 5යි නේ. 5 වරක් 3 15යි. 20ට 5 4 වරක් 3 12යි නේ. 20යි 8 15න් 12ක් ගියාම 3යි නේ. එහෙනම් 20ට 3ක් එකතු කරාම 23ක්. හරිද? ටික බලන්න. හරි ඔක්කොම නේ. දැන් අන්තිමටම යටි බින්න භාග ටික ලියන්න මට ඉඩ නැති නිසා මම මෙතන ලියන ඕගොල්ලෝ ඒක යටි ලියන්න. නේ. ඒතර ඒකාවේ ඍණ 3 බෙදීම 4 නේ. එහෙනම් 4 යනවා යටට. බීටාවේ 23 බෙදීම 20 නේ. එහෙනම් මෙතන 23 උඩ 20 යට නේ. සීටාවේ 3 බෙදීම 5 නේ. උඩට 3යි යටට 5යි. හරිද? දැන් මෙහෙමයි තියෙන්නේ. දැන් A level කියලා මෙතන ඉගෙන ගත්තේ මේ වගේ එකක් කොහොමද බින්න භාග ටික ලියන්නේ. එහෙමයි. නේ. ඊට පස්සේ පොදු හරය අරගෙන ලාභයන් දෙක මොකද කරේ? සමාන කරා. නේ. ඊට පස්සේ මොකද්ද? සජාතීය පදවල සංගුණක සමාන කර. දැන් මෙතනින් පස්සේ A level නෙමෙයි කියන්නේ. සමගාමී තමයි. ඒක කිසිම වැරද්දක් කරන්නේ නැහැ. ඒක ඔයාලා ඇත්තේ වෙන්න. නේ? උතර මං කියව ගානක් හදලා කැලකලිමත් නේ. කවුරුත් මගේ ළඟ නැහැ. කවුරුත් නැහැ. කිසිකෙනෙක් නැහැ. නේ? මම මෙතන වාල් ඉන්නවද වගේ කියලා තේරෙන්නේ නැති වෙන්නවනේ. නේ? මේ මට්ටමට ඉඳන් මාර සැලකිලිමත්ම හදන්න. හරි. එහෙනම් බින්න භාග ක්‍රමයේ එකෙන් කියලා දුන්නේ පුතේ මේ දෙන පරිමේෂිතේ හරේ සම්පූර්ණ සාධක වෙන් කරාම හැම සාධකයක්ම එකිනෙකට වෙනස් නේ. හැම සාධකයක්ම එකිනෙකට වෙනස්. එන එකිනෙකට වෙනස් නම් හැම එකක්ම ඒ හැම සාධකයකම වෙන වෙනම මොකෝ වෙන්නේ එතකොට? බින්න භාගයක් නියෝජනය වෙනවා. ඒ හැම එකේම උඩ තියෙන්න ඕන මේ ඔක්කොම ඒකද සාධක නිසා නියතයක් කියන එක තමයි ඉගෙන ගන්න. හරිනේ පැහැදිලිනේ? හරිද? සුළු කිරින් තමයි මහතින්. ඒ කියන්නේ මේක දැන් මේ උනත් බාරසනේ මම උනත් එන සැලකිලිමත් වැඩි කරලා. මට උනත් මේ මගේ හිත තියොත් ධනදින මාර්ගය වෙන්න පුළුවන් තියෙනවා. නේද? බලන්න. මිනිස්සු පිටින් හරි. මේ ගින්දරින් තියෙන දොර ගණන් හදන්න ඕනේ ඒක නැති කිව්වොත්. එතකොට